ඉතාම ආදරෙන් පිළිගන්නවා BitTradex. ආයතනයේ BitTradex කියන exchange එක ගැන කතා කරන්න වැඩසටහනට ඔයාලා හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්න. ඉතින් අපි එන අද දවසේ වැඩසටහන ආරම්භ කරමු. ඉතින් මුලින්ම කතා කරන්න තියෙන්නේ BitTradex කියන්නේ exchange එකක්. මේක ඇවිල්ලා ලෝකේ ගත්තොත් ලෝකේ top 100 එක ඇතුළේ තියෙන exchange එකක්. ඇත්තටම exchange එකක් කියන්නේ මොකක්ද කියන කාරණාවත් මම මුලින්ම කතා කරලා ඉන්නම්. right. ඒ තමයි සාමාන්‍යයෙන් අපි ගනුදෙනු කරන මුදල් ගත්තොත් fiat currency ගත්තොත් නැත්නම් අපි අතින් අල්ලන මුදල් නෝට්ටු ගත්තොත් ඒවා අපි ගනුදෙනු කරන්නේ හුවමාරු කරන්න කියන්නේ exchange කියන්නේ හුවමාරු කියන එක. ඉතින් exchange වලට නැත්නම් හුවමාරු කරන්න යන්නේ ගනුදෙනු වලට යන්නේ අපි බැංකුවකට. ඒතකොට අපි අත ගන්න නැත්නම් අල්ලන fiat currency ගනුදෙනු කරන මුදල් අපි බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී හුවමාරු කරද්දී ක්‍රිප්ටෝ කරන්සි නැත්නම් විද්‍යුත් මුදල් එහෙම නැත්නම් ඩිජිටල් කරන්සි කියන දේවල් ගනුදෙනු කරන්න ලෝකේ හදලා තියෙන්නේ exchanges. ඒ කියන්නේ බැංකු පද්ධතිය fiat currency එක්ක ගනුදෙනු කරද්දී විද්‍යුත් මුදල් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි exchanges එක්ක ගනුදෙනු කරනවා. ඒතකොට මෙන්න මේ exchange කියන්නේ ඇත්තටම ක්‍රිප්ටෝ කරන්සි වල බැංකු. නැත්නම් ක්‍රිප්ටෝ බැංකු. එහෙම නැත්නම් ඩිජිටල් බැංකු කියන කතාවම තමයි exchange එකක් කියලා කියන්නේ. right මෙන්න මෙතන තියෙනවා BitTradex වල ආරම්භයට ප්‍රධාන හේතුව තමයි Bitget. Bitget කියන exchange එක හරහා තමයි මේ BitTradex කියන exchange එක ලෝකේ ආරම්භ වෙන්නේ. 2020 තමයි BitTradex ලෝකෙට ආරම්භ වෙන්නේ. ඉතින් 2022 තමයි trading කරන exchange එකක් විදියට ලෝකෙට exchange license එක අරන් coin market cap එකට එකතු වෙනවා. 2022 අවුරුද්දේ BitTradex කියන exchange එක. එතකොට අද වෙනකොට මේ BitTradex exchange එකේ ප්‍රධානම ඉන්වෙස්ටර් නැත්නම් මේන් ඉන්වෙස්ටර් වෙලා තියෙන්නේ Bain Capital කියන ආයතනය. ඒතර Bain Capital 2025 අප්‍රේල් මාසයේ 23 මට මතක හැටියට දිනේ 2025 අප්‍රේල් 23 වෙනිදා පවුම් මිලියන 12ක් නැත්නම් ඩොලර්ස් වලින් ගත්තොත් ඩොලර් මිලියන 16ක ඉන්වෙස්ට්මන්ට් එකක් කරන මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක තමයි BitTradex කියන එක යුරෝපයේ පුරාම ව්‍යාප්ත වෙනවා. මොකද Bain Capital කියන්නේ ලෝකෙ ගත්තොත් වේල්ස් ලගින් නම්බර් 1 2 3 අතර වගේ තියෙන වේල්ස්ලා කියන්නේ ෆයිනෑන්ස් කම්පැනි එකක් BlackRock Bain Capital අන්න ඒ වගේ ආයතන කියන්නේ රටක් අනිත් පැත්ත කරලන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන දැවැන්ත ආයතන. මේ වගේ Bain Capital වගේ ලෝකයේ තියෙන දැවැන්තම මූල්‍ය ආයතනයක් මේ BitTradex එක්ක එකතු වෙන එක තමයි ලෝකේ ලොකු පෙරලියක් වුණා මේක අනේත් එක තමයි BitTradex කරලියට එන්නේ. ඉතින් අද වෙනකොට coin market cap එකට ඇවිල්ලා තියෙනවා මේ BitTradex එක. අපි ඒ ටික ඉස්සරහට කතා කරමු. right මේ ඉන්නේ ඔලිවර් ජිරෝඩ්. මෙයා තමයි BitTradex කියන මෙන්න මේ exchange එකේ brand ලෝකෙටම ඉන්න brand ambassador. එහෙම නැත්නම් global brand ambassador. ඒතකොට මේ වාගේ brand ambassadors ලා තුනයි ලෝකේ තියෙන exchanges වලට ඉන්නේ. ඒකට රොනාල්ඩෝ ඉන්නවා Binance එකේ brand ambassador. ඒත් එක්කම කවුද ලයනල් මෙසි ඉන්නවා Bitget එකේ brand ambassador. එතකොට ඔලිවර් ජිරෝඩ් ඉන්නවා BitTradex කියන අපි මේ කතා කරන exchange එකේ brand ambassador. ඉතින් මෙයා තමයි මේ ප්‍රංශ පාබන්දු කණ්ඩායමේ ඉන්න හොඳම player. මේ පාර ෆුට්බෝල් චැම්පියන්ෂිප් එක ගන්න ප්‍රංශ පාබන්දු කණ්ඩායම මෙයා තමයි best player වෙන්නේ මේ පාර 2025 තිබ්බ ෆුට්බෝල් චැම්පියන්ෂිප් එකේ. ඉතින් මෙයා මේ exchange එකේ brand ambassador තනතුර බාරගත්ත ගැනීමත් එක්ක යුරෝප රටවල ගොඩාක් අය ට්‍රේඩ් කරන්න වයිරල් වෙන්න ගන්නවා මේ exchange එක. මේ වෙද්දි මේ exchange එක ලෝකේ තියෙන හොඳම exchange 100 ඇතුලේ වේගෙන් ඉස්සරහට යන exchange එකලා තියෙනවා. ඒකට coin market cap එකේ ගත්තොත් rank එක 55 54 වගේ තමයි future trading වල තියෙන්නේ. ඒත් එක්කම මෙතන තියෙන coin market cap එක ඊළඟට තියෙනවා certic audit එක ඊළඟට තියෙනවා US වල ඇමරිකාවේ තියෙන MSB license. මෙන්න මේ කාරණා ටික ගැන මම ඔයාලත් එක්ක කතා කරන්නම්. මොකද්ද මේ coin market cap එකේ මේකට තියෙන rank එක සහ ඒ කාරණා ටික. right ඒ ටිකට මම live Google එකට ගිහිල්ලා අපි බලමු මේ විස්තර ටික. right coin market cap එක ගත්තොත් exchanges list එකේ coin market cap එකේ spot trading තියෙනවා future trading තියෙනවා. අපි බලමු future trading වල ලෝකෙ මේ වෙද්දි අද දවසේ කොහොමද trade කරලා තියෙන්නේ කියන කාරණාව. දැන් Binance එකේ ගත්තොත් අවසාන පැය 24 24 hours volume එක තියෙනවා ඩොලර් බිලියන 54ක්. Binance තමයි ලෝකයේ අංක එකේ exchange එක තියෙන්නේ. මේ exchange එකේ rank එක තීරණය වෙන්නේ usersලා ප්‍රමාණය මත නැත්නම් custom base එක මත තමයි
exchange එකේ rank එක තීරණය වෙන්නේ. ඉතින් Binance එකේ custom base එක කෝටි 30කට වැඩි. ඉතින් මේ විදිහට number 1 custom මේ number 1 exchange එකලා දිනවා 2017 තමයි ඔන්න coin market cap එකට එකතු වෙලා තියෙන්නේ Binance එක. ඒකට 54 බිලියන 54ක් අවසාන පැය 24 ගණන් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ කතා කරන ඔන්න Bitget ලගේ තියෙනවා බිලියන 10ක් අවසාන පැය 24 ගණන් දෙනවා. Bitget ලා 2018 තමයි coin market cap එකට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු BitTradex කියන exchange එක අද rank එක කීයද කියලා අද වෙද්දි right 54ට ඇවිල්ලා තියෙනවා. මෙන්න 54 තියෙනවා BitTradex. අද දවසේ පැය 24 volume එක බිලියන 2ක future trading volume එකක් ගිහිල්ලා තියෙනවා. 2022 අප්‍රේල් තමයි coin market cap එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු BitTradex ටික් කරලා ඒගොල්ලන්ගේ අද දවසේ ගත්තොත් මේ තියෙන්නේ BitTradex ගැන පොඩි introduction එකකුත් තියෙනවා. BitTradex establishing 2022 අවුරුද්දේ තමයි coin market එකට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ කාරණා ටිකක් මෙතන එයාලා කියනවා right. ඒත් එක්කම ඉතින් මම ඔයාලට පෙන්නන්නම් බලන්න අද දවසේ බිලියන 2.23ක් ට්‍රේඩ් වෙලා තියෙනවා. ලෝකෙම ගත්තොත් 54 කියන රෑන්ක් එකට ෆියුචර් ට්‍රේඩින් වල මෙයාලා ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අපි බලමු ස්පොට් ට්‍රේඩින් වල පොඩි කාරණාවක්. ස්පොට් ට්‍රේඩින් වලත් ලෝකයේ අංකයක ඉන්නේ Binance ලා Bitget ලංකා 6යි. BitTradex එක ස්පොට් ට්‍රේඩින් වල තියෙන්නේ 82 right 82ට ඇවිල්ලා තියෙනවා ස්පොට් ට්‍රේඩින් වල. ඉතින් ස්පොට් ට්‍රේඩින් වල coin අරන් තියාගන්න අපි ඒක දන්නවා. ඉතින් මේ වෙලාවේ ලෝකේ තියෙන හොඳම exchanges 100 ඇතුළට ඇවිල්ලා තියෙන අඩුම කාලයකින් මේ වගේ ගමනක් ආපු exchange එකක් තමයි මේ BitTradex කියන. අනිත් exchanges ඔක්කොම ඉතල දැක්කවා අවුරුදු 5 6 7 8 10 පරණ ඒවා. ඉතින් මේ exchange එක තාම අවුරුදු 2022 ඉතින් අවුරුදු 4යි මේ 4 වෙනි අවුරුද්ද යන්නේ. තාම අවුරුදු 3යි අතරම ගත්තොත් 4 වෙනි අවුරුද්ද යන්නේ. මේ අවුරුදු 4ට ලොකු ගමනක් ලොකු exchange එකක් BitTradex කියන්නේ. right ඊළඟට මෙන්න මෙතනදී මම ඔයාලට කතා කරන්නම් වැදගත් කාරණාවක් average liquidity එක. මෙන්න බලන්න average liquidity එක Binance එකේ ගත්තොත් average liquidity එක තියෙනවා 916ක්. Coinbase එකේ 779යි. right අනිත් exchanges මේ උඩ තියෙන liquidity එක කියන්නේ උදාහරණයක් අපි හිතමුකෝ බැංකුවක් ගමුකෝ. බැංකුවක කට්ටිය අද දවසේ මුදල් ආයෝජනය කරනවා. අපි හිතමු මෙන්න අපි ලංකාවේ තියෙන බැංකයක් කරන් මොන මුදල් ආයෝජනය කරනවා. ඊට පස්සේ මේ විදිහට ටික දවසක් යද්දී ඔන්න accounts හැදීගෙන යනවා. accounts 100 200 500 හැදෙන ඔන්න බැංක් එකේ. මේ විදිහට දැන් එක දවසක customers ලා ඔක්කොම ගිහිල්ලා ආපහු සල්ලි ඉල්ලුවොත් ඒ බැංකුවට ආපහු සල්ලි ඉල්ලුවොත් දෙන්න පුළුවන් හැකියාව බලනවා. ඒ කියන්නේ එයාලා සල්ලි ඔක්කොම අපිට දෙන්න ආපහු එතන තියන් ඉන්නේ නැහැ. එයාලා එක එක ආයෝජන වලට යොදවනවා බැංකුව. එයාලා ඒක සමහරට එයාලා ලෝන් දීලා ඇති නැත්නම් වෙන ඉන්වෙස්ට්මන්ට් යොදවලා ඇති. ඒ වගේ වැඩ කරනවා. එතකොට ආපහු සල්ලි ඉල්ලුවොත් හදිස්සියෙම හරි එයාලා දෙන්න පුළුවන් ප්‍රතිශතය බලනවා. අන්නේ ප්‍රතිශතය මේ එක්ස්චේන්ජ් වල බලන්නේ 1000න්. 1000න් 916ක්ම Binance එකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ Binance එකේ accounts හදපු හැමෝම නැත්නම් ස්පොට් ට්‍රේඩින් වල මේ වෙලාවේ coin අරන් coin hold කරලා තියෙන හැමෝම එකවර coin sell කරොත් ඒ මුදල් ආපහු දෙන්න තියෙන හැකියාව තමයි මේ බලන්නේ. එතකොට 1000න් 916කටම මේ ආපහු දෙන්න පුළුවන්. එතකොට මේ ඉලක්කම 500ට උඩින් තියනවා කියන්නේ ඒක හොඳ exchange එකක් විදිහට තමයි ලෝකෙ සලකන්නේ. එතකොට මේ 1000න් 916ක් තියනවා කියන්නේ ඒක අය සුපර්ම කැටගරි exchange. එතකොට මේ 500න් උඩ තියෙන ඔක්කොම හොඳ exchanges කියලා තමයි සලකන්නේ. දැන් බලන්න Binance එකට 916යි Coinbase එකට 779 අනිත් 400 ගණන් ඔන්න OX තියෙනවා 749යි මේ 600 ගණන් 700 ගණන් තියෙන මේ top 10 එකේ කිහිපයකට විතරයි. අනිත් ඒවාට ගොඩක් අඩු rates තමයි තියෙන්නේ. ඒකට මම පෙන්නන්නම් මේ අපි දැන් කතා කරන BitTradex ලට කොච්චරක් ලකුණු තියෙනවද කියලා. ඉතින් 700 ගණන් තියෙන ඇත්තටම 14කට විතරයි. ඒ අතරින් මෙන්න BitTradex මේ මම කතා කරන exchange එකට ගත්තොත් 790ක් තියෙනවා ලකුණු average liquidity එකකින් ගත්තොත් අද දවසේ 1000න් 790ක් තියෙනවා. ඉතින් මේක ලොකු ඉලක්කමක්. ඉතින් 790ක් තියෙනවා කියන්නේ අපි දන්න ප්‍රබලම exchanges ගත්තොත් Binance කරනම් Bybit, KuCoin, Coinbase මේ වගේ exchanges තියෙනවා. ඉතින් ඇත්තටම Coinbase ලට තියෙන්නේ 779යි. අවුරුදු 15ක් පරණ exchange එකක්. එතකොට Bybit ලට තියෙන්නේ 693යි.
ඉතින් බලන්න බයිබිට් ලටත් වඩා කොයින්බේස් ලටත් වඩා නැත්නම් කූකෝයින් ලට තියෙන 770යි. ඉතින් අපි දන්න ලෝකේ ප්‍රබලම එක්ස්චේන්ජස් කීපයක් මේ. ඒතකොට මේ එක්ස්චේන්ජස් වලටත් වඩා වැඩි ලකුණු තියෙනවා මේ අලුතෙන් ආපු Bitrade X කියන එක්ස්චේන්ජ් එකට. එතකොට මෙතන 790ක් තියෙන්නේ මේගොල්ලන්ට. ඉතින් Binance එකට වඩා පොඩි ප්‍රමාණයේ අඩු මෙන්න මෙතන එකක් තියෙනවා. 800 ගණන් තියෙන 900 ගණන් තියෙන එකක් තියෙනවා. මේ වගේ ගත්තොත් ලෝකෙම ගත්තොත් එක්ස්චේන්ජස් 10කට විතර තමයි 790ට වැඩි ලකුණු තියෙන්නේ. අනිත් අයට ගොඩාක් 800ට වඩා නැත්නම් 790ට වඩා අඩු ලකුණු තමයි තියෙන්නේ. මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්. මේ කාරණාව බලපානවා ස්ථාවර භාවයට ඕනම එක්ස්චේන්ජ් එකක. right ඊළඟට මේ තමයි coin market cap එකේ විස්තරය. ඊට අමතරව මම ඔයාලට කතා කරන්නම් මේ ආයතනයේ ඔඩිට් එක ගැන. මේ තමයි Certic ඔඩිට් එක. Certic ඔඩිට්ලා තමයි ලෝකේ තියෙන හොඳම එක්ස්චේන්ජස් 100ම ඔඩිට් කරන්න. එතකොට මේ එක්ස්චේන්ජස් ඔඩිට් කරද්දී එක්ස්චේන්ජස් වලට අත්‍යවශ්‍යම කාරණාවක් තමයි ඔඩිටින් කියන්නේ. මේ ඔඩිට් එක ඉතාම වැදගත් එක්ස්චේන්ජ් එක දුර ගමනක් යන්නේ. ඉතින් මේ එක්ස්චේන්ජ් එකදී අපි බලමු මේ Certic ඔඩිට් එකේ කොහොමද එක්ස්චේන්ජස් ලකුණු අරන් තියෙන්නේ කියන කාරණාව. right. එතකොට මෙන්න මෙතනදී Certic ඔඩිට් එකේ තියෙනවා ලකුණු. ඒ තමයි Binance එකට A3ක් තියෙනවා. එතකොට ඒ ලකුණු 3ක් තියෙන්නේ Binance එකට විතරයි ලෝකේ. මේ A3ක් එන්නේ කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියන කාරණාවත් මම ඔයාලට මේ වෙලාවෙන් පැහැදිලි කරන්න. ඒ තමයි right බලන්න කාරණා 6ක් යටතේ ලකුණු දෙනවා. අංක 1 තමයි cyber security. මොකද exchanges වල තියෙන ලොකුම ප්‍රශ්න තමයි hack කරන්න පුළුවන්, ඒ මුදල් ගන්න පුළුවන් කියන කාරණාව. ඉතින් hack කරොත් exchange එක මුදල් ඔක්කොම අදින්න පුළුවන්. ඒ නිසා මේ ළඟදී ඔයාලට මතක ඇති Bybit එකත් hack වුණා. ඊට පස්සේ හැබැයි ඒක recover කරගන්න Binance එකෙන් funds දීලා ඒක recover කරා. බිලියන 1.5ක hack එකක් recover වුණා. privacy අතරක තුලද ඒක recover වෙනවා. ඉතින් ඒ වගේ Bybit වගේ ලෝකෙ අංක 1 2 3 තියෙන exchanges පවා hack වීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා audit firm එක බලන ප්‍රථම කාරණාව නැත්නම් ප්‍රධානම කාරණාව තමයි cyber security කියන්නේ. ඒතකොට cyber security එකට 95.12ක් ලකුණු තියෙනවා Binance එකේ. ඒතකොට මේ 190න් උඩ ලකුණු තියෙනවා නම් ඒක සුපිරිම නැත්නම් high quality නැත්නම් high performance exchange එකක් විදිහට තමයි සලකන්නේ. ඒතකොට මෙන්න මේ cyber security එකට 195ක් තියෙනවා Binance එකේ. එතකොට මාකට් කියන්නේ මාකට් එකේ ස්ථාවරභාවයට. මෙන්න මේ මාකට් ස්ථාවරභාවය ගත්තොත් එහෙම මෙන්න මේ කාරණාවට 97ක් තියෙනවා Binance. එතකොට ලෝකෙ ගත්තොත් මේ විදිහ රටවල් විශාල වැඩිම රටවල් ගානක ව්‍යාප්ත වෙලා තියෙන එක්ස්චේන්ජ් එක තමයි Binance. ඉතින් මාකට් එක 100%ක්ම වගේ ස්ථාවර වෙලා තියෙන එක්ස්චේන්ජ් එකක් තමයි. ඒකයි මේ 97ක්ම ලකුණු තියෙන්නේ. මෙන්න මේ කාරණාවට ඊළඟට දෙනවා ඔප්ෂනල් ගත්තොත් ඔපරේෂන්ස් ගත්තොත් එහෙම ලෝකේ රටවල් ගානක මේ විදිහ ඔපරේෂන්ස් කරනවා, ප්‍රොජෙක්ට්ස් කරනවා. මෙන්න මේ නිසා මේ එක්ස්චේන්ජ් එක Binance වලට 95.9ක ලකුණු ඇවිල්ලා තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම ෆන්ඩමෙන්ටල් ප්‍රොජෙක්ට්ස් ගත්තොත් ලෝකෙ පුරාම එක එක ආයතන විසින් ෆන්ඩමෙන්ටල් ප්‍රොජෙක්ට්ස් ගොඩාක් දියත් කරනවා Binance එක තුල. ඒ නිසා ඒකටත් ලකුණු 90ක් තියෙනවා. ඊළඟට listening security එකට 86ක් ලකුණු තියෙනවා. ඊළඟට community එකට 89ක් ලකුණු තියෙනවා. මෙන්න මේ හැම අතින්ම හැම එකෙන්ම ලකුණු 185ට වඩා තියෙන නිසා තමයි ඒ ශ්‍රේණියේ හැම එකටම 185ට වඩා තියෙනවා නම් තමයි මේ ඒ අකුරු තුනක්ම මෙයාලට දීලා තියෙන. ඒතකොට AAA තියෙන එකම exchange එක ලෝකේ නැත්නම් ලකුණු 93.21 එකක් අරන් වැඩිම ලකුණු අරන් තියෙන exchange එක තමයි මේ Binance කියන්නේ. ඒතකොට මේකේ rank එක තීරණය වෙන්නේ custom base එක මත නෙවෙයි ස්ථාවර භාවයේ මත exchange එකේ. මතක තියාගන්න මේක Certic audit එකේ ලකුණු දෙන්නේ ස්ථාවර භාවයේ මත, coin market cap එකේ ලකුණු දෙන්නේ users ලා ප්‍රමාණය මත. හරි බලමු අපි මේ අපි දැන් කතා කරන Bitrade X මේ වෙද්දි තියෙන්නේ කීයද? මෙන්න බලන්න 32. Certic audit එකේ ගත්තොත් rank එක 32. එතකොට ලෝකේ හොඳම නැත්නම් ස්ථාවරම exchanges අතරේ 32 වෙනි ස්ථානය තියෙනවා. බලන්න මේගොල්ලන්ගේ cyber security එකට 90න් උඩ ලකුණු තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ආරක්ෂාව උපරිමයි. එතකොට මාකට් එකේ ස්ථාවර භාවයට ගත්තොත් ඒත් 90න් උඩ ලකුණු තියෙනවා. right මේ තමයි වැදගත්ම කාරණා දෙකට වැඩිම ලකුණු තියෙනවා. එතකොට මෙයාලට ලකුණු අඩු මොනවටද? operations ගත්තොත් operational අඩු. ඒ කියන්නේ ලෝකෙ පුරා projects යන්නේ ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා නැහැ. මේක යුරෝපේ විතරයි තිබුණේ. මේ ආසියාවට ආවෙත් මේ ඊයේ පෙරේදා
ආසියාවට ඇවිල්ලා තාම මාස දෙකක් විතර. ඉතින් මේ කාරණාවත් එක්ක බලද්දි මේ ක්ෂන්ස් පැත්තෙන් ඊළඟ ෆන්ඩමෙන්ටල් ගත්තොත් ලෝකෙ පුරා ලොකු ප්‍රොජෙක්ට්ස් යනවා අඩුයි. ඒ නිසා මෙන්න මේ ෆන්ඩමෙන්ටල් වලට පොඩි ලකුණු අඩුවක් තියෙනවා 71යි. ඉතින් ඊළඟ ප්ලේස්මන්ට් සිකියුරිටි වලට බයිනෑන්ස් එකටත් වඩා ලකුණු තියෙනවා. බයිනෑන්ස් එකේ 86යි තියෙන්නේ මේගොල්ලන්ගේ 87ක් තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂාව පැත්ත සහ මාකට් එකේ ස්ථාවරභාවය කියන කාරණා තුන හයි මාක්ස් තියෙනවා. හැබැයි මේ කාරණාව කමියුනිටි කස්ටම් බේස් අතින් ගත්තොත් මේ කස්ටම් බේස් එක පදනම් කරගෙන ලකුණු දෙන කාරණා තුනටම ලකුණු අඩුයි 70යි. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක තමයි මේගොල්ලන්ට ලෝකෙ හොඳම එක්ස්චේන්ජස් 10 ඇතුළට එන්න තමයි මේ ප්‍රොජෙක්ට් එක මෙයාලා ලොන්ච් කරන්නේ. එතකොට මෙයාලට අත්‍යවශ්‍ය වෙනවා කස්ටම් බේස් එක වැඩි කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මෙයාලා මේ ප්‍රොජෙක්ට් සියල්ලම එළියට දීලා තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට්ස් ටික කරගෙන යන්න දීලා තියෙන්නේ. රයිට් අපි බලමු එහෙනම් මේ එක්ස්චේන්ජ් එකේ ඉදිරි වැඩ ටික මොකක්ද කියලා. රයිට් මෙන්න මෙතන තියෙනවා. ඔයාලට මම ඉස්සෙල්ලා කතා කරා මේ එක්ස්චේන්ජ් එකේ coin market cap එක සහ BitTradex කියන්නේ certic audit එක. BitTradex එකේ certic audit එකයි coin market cap එකේ තියෙන තැනයි. ඊළඟට තියෙන MSB registration certificate එක. ඔයාලට තියෙන්නේ Google එකට ගිහිල්ලා කෙනෙක්ට පුළුවන් fin.cen.gov ගියාම ඇමරිකාවේ තියෙන financial crimes and enforcement network authority එකේ වෙබ්සයිට් එකේ මේ තියෙන්නේ. මේකේ තමයි මූල්‍ය ආයතනයක් ඕනම ලෝකෙ මූල්‍ය ආයතනයක් ලියාපදිංචි කරනවා නම් විශේෂයෙන් වීසා කාඩ් එකක් ඉෂුව කරන්න නම් මෙන්න මේ ලයිසන් එක තියෙන්න ඕනේ. එතකොට FCA ලයිසන් එක Financial Conduct Authority සහ MSB ලයිසන් එක තමයි ලෝකේ එක්ස්චේන්ජ් එකට දෙන වැදගත්ම ලයිසන් දෙක. ඉතින් මෙන්න මෙතන මේ වෙබ්සයිට් එකේ කියලා BitTradex කියලා ගහලා අර දෙන්න සර්ච් දෙන්න. සර්ච් කරනවාම අර මෙන්න මේ විදිහට Financial Crimes Enforcement Network Department of Treasury කියන්නේ ඇමරිකාවේ මහා බැංකුව හරහා නිකුත් වෙන මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් අවභාවිතය මෙන්න මේ කාරණා ටික පදනම් කරන ඒ වගේන් තොර වූ 100% රියල් මූල්‍ය ආයතනයක් නම් ඒ මූල්‍ය ආයතනයකට ලයිසන් එක දෙන්නේ මේ FCA නැත්නම් මේ FinCEN කියන ආයතනය. එහෙම නැත්නම් Financial Crimes Enforcement Network එකකින් තමයි ඒ ලයිසන් එක ඉෂුව කරන්නේ. එතකොට මේකෙන් තමයි දෙන ලයිසන් එකේ නම තමයි MSB ලයිසන් එක. MSB කියන්නේ Money Service Bank ලයිසන් එක. ඉතින් මේ MSB ලයිසන් එක තියෙන්න ඕනේ මූල්‍ය ආයතනයක් විදිහට ඉස්සරහට යන ඕනම එක්ස්චේන්ජ් එකකට මේ අනිවාර්යෙන් මේ ලයිසන් එක තිබිය යුතුමයි. ඉතින් මේක ගොඩාක් වැදගත් ලයිසන් එකක්. මේක ලේසියෙන් ගන්න බැරි ලයිසන් එකක්. මේක ගන්න නම් ඒ ආයතනයේ අවුරුදු ගාණක් පරණ වෙන්න ඕනේ, අවුරුදු ගාණක් ඔඩිට් වෙන්න ඕනේ, අවුරුදු ගාණක ඩිරෙක්ටර් බෝඩ් රිපෝට්ස් එයාලගේ සියලු දත්ත හරිම හරි පිළිවෙලට තිබුණොත් විතරයි මේ MSB ලයිසන් එක දෙන්නේ. ඉතින් මෙයාලට 2025 3/19 තමයි මේ ලයිසන් එක හම්බෙලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන විස්තර ටික ඔක්කොම BitTradex Fintech Limited. ඔයාලගේ UK address එක තියෙනවා, United ඉල්ල තියෙනවා. right අපි ඊළඟට යමු. මෙයාලගේ තියෙන ප්‍රොජෙක්ට්ස් ගැන කතා කරන්න. right මේ වෙලේ BitTradex ලගේ crypto financial service ecosystem එක ගැන අපි කතා කරමු. මෙයාලා තියෙන digital payments පොඩ්ඩක් මේ ඉරි ටිකක් තියෙන ඒ ටික අයින් කරලා දාමු නැත්නම් ඔයාලටත් ඒ ඉරි ටික පේනව නේද? හරි මේ ඉරි අඳින එක නවත්තන්නේ නැත්නම් ඒක හැමෝටම බාධාවක් නේ. හරි අපි එතනින් එහාට කතා කරමු. ඊළඟට තියෙනවා digital payments. ඊට පස්සේ තියෙනවා AI කියලා එකක්. ඊළඟට තියෙනවා trading කියලා එකක්. ඊළඟට තියෙනවා social FI.
දැන් තියෙන educations මේ මොකක්ද කියලා අපි කතා කරමු. එතකොට digital payments වල තියෙනවා crypto savings card. right ඒක ගැන මම ඊළඟට කතා කරනවා. ඊළඟට තියෙන AI යටතේ තියෙන AI bot custody එකයි trading model එකයි USDN fund pool එකයි. මෙන්න මේ කාරණා තුන ගැන මම දැන් කතා කරනවා. ඒ කියන්නේ AI bot custody කියන්නේ මේ ආයතනයේ තියෙන විශේෂම ඔප්ෂන් එක. අනිත් exchanges වල නැති ඔප්ෂන් එකක් දීලා තිනවාට ඒක ඊළඟට තමයි දෙවෙනි කාරණේ තමයි මේගොල්ලන්ගේ ට්‍රේඩින් මොඩල් එක මේගොල්ලෝ මේ වෙද්දි ලෝකේ තියෙන ඉතින් දැවැන්තම ට්‍රේඩින් මොඩල් එකක් භාවිත කරනවා. ඊළඟට USDN fund pool එක. මොකද්ද මේ USDN කියන කාරණාවත් මම ඔයාලට ඊළඟට වෙබ්සයිට් එකට ගිහිල්ලාම නැත්නම් ඇප් එකට ලොග් වෙලාම ඔයාලට පෙන්නන්නම්. right හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟට තියෙනවා ට්‍රේඩින් වල ගත්තොත් normal විදිහට spot trading, future trading, trading exchange එක තියෙන සාමාන්‍ය කාරණා ටික ඔක්කොම තියෙන. ඊළඟ social life ටිකයි education ටිකයි ඒ කාරණා normal exchanges වල තියෙන කාරණා ටිකක්මයි මේ තියෙන්නේ. හරි. අපි එතනින් එහාට එන කතා කරමු මේකේ තියෙන විශේෂම කාරණාව ගැන තමයි මෙන්න තියෙනවා වැදගත්ම කාරණාව. ඒ තමයි ලෝකේ ප්‍රථම වතාවට cross border charges free වීසා කාඩ් එකක් නැත්නම් මාස්ටර් කාඩ් එකක් ඉෂුව කරනවා මෙන්න මේ එක්ස්චේන්ජ් එක. වීසා මාස්ටර් දෙකම ඉෂුව කරනවා. ඉතින් මේකේ ලෝකේ පළවෙනි වතාවට තමයි cross border charges free වීසා කාඩ් එකක් ඉෂුව කරන්නේ. අතර මේ වීසා කාඩ් එකක් ඉෂුව කරනවා නම් ඒ එක්ස්චේන්ජ් එකට වීසා කාඩ් එකක් ඉෂුව කරන්න බලපානවා ප්‍රධාන කාරණා 10ක්. මෙන්න මේ කාරණා 10ම සපුරාලන්න ඕනේ වීසා කාඩ් එකක් ඉෂුව කරන්න නම්. මොනවද මේ කාරණා 10? එකක් තමයි visa principles and programs program manager partner. මෙන්න මේ කාරණාව වැදගත්. ඒ තමයි බැංක් එකක් නම් බැංක් එකක් විදියට නැත්නම් ෆයිනෑන්ෂල් මූල්‍යම ආයතනයක් නම් fintech ආයතනයක් නම් ඒ විදියට ලියාපදිංචි වෙන්න ඕනේ අංක 1. දෙක තමයි බැංක් ලයිසන් එක. එහෙම නැත්නම් EMI ලයිසන් එක. මේ බැංක් ලයිසන් කියන්නේ බැංකුවක් නම් බැංක් ලයිසන් එක තියෙන්න ඕනේ visa card එකක් ඉෂුව කරන්න. එහෙම නැත්නම් EMI ලයිසන් කියන්නේ electronic money institution ලයිසන් එක. එතකොට මෙන්න මේ ලයිසන් එක දෙනවා UK වල තියෙන Financial Conduct Authority එකෙන්. එතකොට මෙන්න මේ exchange එකට Financial Conduct Authority එකේ ලයිසන් එකෙන් තමයි මේ visa card එක ඉෂුව කරන්න යාළුවා තියෙන ප්‍රධානම ලයිසන් එක. ඊළඟට KYC එකයි AML එකයි. කවුද මේක කරන්නේ? මොකක්ද ආයතනය? මේ ආයතනයේ ඩිරෙක්ටර්ස්ලා කවුද? ඇඩ්‍රස් කොහෙද? මේකේ සම්පූර්ණ විස්තරයම. කියන්නේ KYC එකක් කියන්නේ මොකද්ද? know your customer කියන එක. අපි උනත් KYC කරන exchange එක ඇතුළට එනකොට ෆොටෝ එකක් ගහලා දානවා, ID copy දානවා. මේ කෙනා කවුද කියලා අපෙනුත් exchange ගන්නවා වගේම ඒ exchange එක කරන කට්ටියගේ director board එකේ ඉඳලා මුළු සම්පූර්ණම කරන කෙනාගේ ඉඳලා හැමෝගෙම විස්තර ටික ගන්නවා. අනිවාර්යෙන් exchange එකට visa card එකක් issue කරන්න නම්. ඊළඟට regulatory approval. අන්න එතනදී තියෙනවා යුරෝප් වල නම් PSD2 ලයිසන් එක, නැත්නම් UK නම් FCA ලයිසන් එක, නැත්නම් සිංගප්පූරු නම් MS ලයිසන් එක, USA වල FinCEN ලයිසන් එක කියන්නේ MSB ලයිසන් එක. මෙන්න මේ ලයිසන්ස් 4 තියෙන්න ඕනේ මේ visa card එකක් දෙන්න නම්. ඉතින් මෙයාලට යුරෝප් එක්ස්චේන්ජ් එකක් මේක ඒවලට PSD2 තියෙන, ඊළඟට UK වල තියෙන FCA තියෙන, ඊළඟට සිංගප්පූරේ branch එක open කරා දැන් මාස දෙකකට කලින් මෙයාලා MSB ගන්න ඕනේ ඉඳලා. ඊළඟට USA වල තියෙන මම වල ඉස්සෙල්ලා පෙන්නුවා Financial Crimes Enforcement Network MSB ලයිසන් එක මම වල ඉස්සෙල්ලා පෙන්නදී මේ ලයිසන්ස් 4ම තියෙන එක්ස්චේන්ජ් එක. ඒකයි මේගොල්ලන්ට visa card එකක් ඉෂුව කරන්න හැකියාව තියෙන. ඊළඟට තියෙනවා custodian fund saturation. මෙන්න මේ කාරණා වැදගත්. ඒ තමයි හැමෝටම තනි තනියෙන් වෙන්වුණු පෞද්ගලික accounts තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේකේ exchange එකේ account එකක් open කරාට පස්සේ ඔයාගේ නමට account එකක් open වෙනවා. ඒ account එකේ තියෙන ඔයාට ඕන වෙලාවක ඔයාගේ මුදල් ටික USDT තියෙන්නේ වගේ ඒ ටික ඕන වෙලාවක ඔයාට visa card එකට යවන්න පුළුවන්. ඔයාගේ wallet එකෙන් transfer කරන්න තියෙන visa card wallet එකට. එතකොට visa card එකට යද්දී ඒවල මේ මුදල් ටික USD විදිහටයි යන්නේ. ඒ කියන්නේ real dollars විදිහටයි card එකට යන්නේ. මෙන්න මේ කාරණාව ඉතාල වැදගත්. මොකද transaction එක කරපු ගමන්ම ඒ card එකට real dollars ටික යන්න ඕනේ. වෙන accounts වශයෙන් තියෙන්න ඕනේ කියන එකයි තමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ tech information real time balance අන්න මේ කිව්වේ. ඒ කියන්නේ මම දැන් කියු කාරණාවයි real time balance එක convert වෙන්න ඕනේ. ඒ වෙලාවෙම ඒ අදාළ ගිණුමට. එතකොට cryptocurrency fiat currency බවට ඒ වෙලාවෙම එසැනින් හැරෙන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ ළඟම තියෙන ATM එකෙන් උදාහරණයක් අපේ තියෙන commercial the people's අදාළ ළඟම තියෙන ATM එකෙන් අපිට
රුපියල් ගන්න පුළුවන් මේ එක්ස්චේන්ජ් එක හරහා. ඒ රුපියල් ටික ගද්දී ඒ අදාළ බැංකුවට රියල් ඩොලර්ස් ටික සෙන්ට්‍රල් බැංක් එක හරහා ලැබෙනවා මෙන්න මේ එක්ස්චේන්ජ් එක තුලින්. ඒක එවලෙම ලැබෙන දෙයක්. රයිට්. අන්න ඒක තමයි මේ රියල් ටයිම් එකෙන් කතා කරන්නේ. රයිට්. ඊළඟට තියෙනවා රිස්ක් ඇන්ඩ් කම්ප්ලයන්ස්. මේ තියෙන්නේ අනිවාර්යෙන් එක්ස්චේන්ජ් එක නම් හත්වෙනි කාරණාව තමයි රිස්ක් එක ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණාවත් එයාලා බලනවා මේ වීසා කාඩ් එකකට ලයිසන් එක දෙන්න කලින්. ඒ තමයි මනි ලොන්ඩරින් කරනවද කියන කාරණාව. ඒකට කියනවා MLRO කියන මනි ලොන්ඩරින් රිපෝටින් ඔෆිස්. එතකොට මනි ලොන්ඩරින් සිද්ධියක් වෙනවද මේ එක්ස්චේන්ජ් එක ඇතුලේ කියන කාරණාව අංක එක බලනවා. ඊළඟ එක පිරමීඩ් ස්කීම් එකක්ද කියන කාරණාවත් බලනවා. ඊළඟට බලනවා රිස්ක් මැනේජ්මන්ට් එකත් බලනවා. ඔඩිට් ප්‍රොසෙස් එකත් බලනවා. මෙන්න මේ කාරණා හතරම හොඳට බලලා ඒ කාරණා හතරටම කිසිම ප්‍රශ්නයක් නැත්නම් මනි ලොන්ඩරින් උත් නැත්නම් පිරමීඩ් ස්කීම් එකකුත් නෙවෙයි නම් රිස්ක් මැනේජ්මන්ට් එකත් ඕකේ නම් ඔඩිට් එකත් ඕකේ නම් විතරයි මේ ක්‍රිප්ටෝ කාඩ් එකක් නැත්නම් වීසා කාඩ් එකක් ඉෂුව කරන්න අවස්ථාව දෙන්නේ. ඊළඟ මිනිමම් කැපිටල් එක සාමාන්‍යයෙන් යුරෝ මිලියන 2කට වඩා තියෙන්න ඕනේ. ඒතකොට යුරෝ මිලියන 2ක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් වලින් ගත්තොත් කෝටි 60ක් 70ක් විතර තියෙන්න ඕනේ. ගනුදෙනු තියෙන්න ඕනේ. මේ ලයිසන් එක දෙන්න නම් සාමාන්‍ය මිනිමම් කැපිටල් එක. ඒකට ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. මේ ලයිසන් එක ගන්න එකයි මම කිව්වේ මේක ලොකු කතාවක් මේ ක්‍රිප්ටෝ ලයිසන් එකක් ගන්නවා කියන එක. ඊළඟට දෙනවා වීසා ඇප්‍රූවල් ප්‍රොසෙස් එක, කම්පැනි බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා, චෙක් එයාලගේ ඩිරෙක්ටර්ස්ලා ගැන බලනවා, ඊළඟ ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද, බෑග්ග්‍රවුන්ඩ් එක කවුද, මෙයාලගේ ලික්විඩිටි මොනවද, මෙන්න මේ කාරණා ඔක්කොම ටික බලලා තමයි මේ ඇප්‍රූව් එක දෙන්නේ. එතකොට මේ විශේෂ මේකට ඇත්තටම මේ ලයිසන් එක ගන්න ප්‍රධානම හේතුව තමයි මේ කම්පැනි එක පිටිපස්සේ ඉන්න දැවැන්ත හයිය. මම ඉස්සෙල්ලා කතා කරපු බෙන් කැපිටල් වගේ ලොකු ලෝකේ තියෙන දැවැන්තම මූල්‍ය ආයතනයක් මේ පිටිපස්සේ ඉන්නේ. ඒතකොට මේගොල්ලන්ට ලොකු සල්ලියක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙයාලට මේ ලයිසන්ස් ඔක්කොම ගන්න අවශ්‍ය සියල්ල සපුරා ගන්න හැකියාව තියෙන. ඉතින් මෙන්න මේවා කාරණාත් එක තමයි මේ ලෝකෙම ගත්තොත් එක්ස්චේන්ජස් තියෙනවා ගොඩාක්. හැබැයි වීසා කාඩ් එකක් ඉෂුව කරන්න පුළුවන් එක්ස්චේන්ජස් තියෙන්නේ අතේ ඇඟිලි ගන්නටවත් නැති තරම්. ඒ නිසා කිහිපයයි 4-5ක් තමයි ලෝකෙටම තියෙන්නේ එක්ස්චේන්ජස් වීසා කාඩ් ඉෂුව කරන. ඉතින් මේවායේ කාරණා 10ම සලකලා තමයි මෙන්න මේ එක්ස්චේන්ජ් එකට වීසා කාඩ් ලයිසන් එක දීලා තියෙන්නේ. මේගොල්ලන්ගේ වීසා කාඩ් එකකින් ඔයාලට ළඟම තියෙන ATM එකෙන් අදාළ මුදල් ටික රුපියල් කරගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. ඒත් එක්කම මෙන්න මේ එක්ස්චේන්ජ් එකේ වැදගත්ම කාරණාව තමයි මේ ක්‍රිප්ටෝ වීසා කාඩ් එක ඉෂුව කරද්දී මෙන්න මේ වීසා කාඩ් එකෙන් අපේ ලංකාවට අපි ගත්තොත් ඒ අදාළ රටේ කරන්සි එකට හැරවිලා ඇද්දි මේ ඒ ඩොලර්ස් රුපියල් වලට හැරෙන්නේ මොන බැංක් එක හරහාද කියන කාරණාවයි දැන් කියන්නේ. ඒ තමයි funds ඔක්කොම custodied by Standard Chartered Bank. බලන්න. එතකොට අපි හැමෝගේ මුදල් ටික භාරකාරත්වය දීලා තියෙන්නේ Standard Chartered Bank එකට. අපි කාඩ් එකට USDT අපේ wallet එකේ තියෙන USD විදිහට කාඩ් එකට ට්‍රාන්ස්ෆර් කරපු ගමන් එවලෙම මේ එක්ස්චේන්ජ් එක ඒ අපේ account එකට අදාළ මුදල් ටික Standard Chartered Bank account එකට යනවා. Standard Chartered Bank කියන්නේ ලෝකෙ ගත්තොත් වැඩිම මුදල් හුවමාරු කරන ලෝකෙ තියෙන ප්‍රබලම එක්ස්චේන්ජ් මේ ප්‍රබලම බැංකුවක්. ඒතකොට ලංකාවේ නම් 100%ක්ම වගේ Standard Chartered Bank කරා තමයි විදේශ මුදල් ගනුදෙනුව හුවමාරුව සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ වාගේ වැදගත්ම කාරණා කිහිපයක්ම මේ ක්‍රිප්ටෝ කාඩ් එකත් එක්ක තියෙනවා. ඉතින් මේ ක්‍රිප්ටෝ කාඩ් එකක් ඉෂුව කරනවා කියන්නේ එක්ස්චේන්ජ් එකක් ගැන එතනින් එහාට හොයන්න දෙයක් නැහැ. මොකද වීසා කාඩ් එකක් දෙන්නේ 100 අපි හොයනවට වඩා දහස් ගුණයක් කරලා 100%ක්ම රියල් එක්ස්චේන්ජ් එකක් නම් විතරමයි. ඉතින් මේගොල්ලන්ගේ ග්ලෝබල් කවරේජ් එක ගත්තොත් රටවල් 190ක මේ වෙද්දි මේ වීසා කාඩ් එක යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අනිත් වීසා කාඩ්ස් එක්ක බලද්දී 140කටත් වඩා ඔයාලට මුදල් ඉතුරු කරගැනීමේ හැකියාවකුත් මෙන්න මේ සමගම තියෙනවා. රයිට්. ඉතින් එහෙනම් මෙතනින් එහාට මේ BitTradex එකේ ෆන් පූල් එක ගැන කතා කරන්න සහ මෙතනින් එහාට වැදගත්ම දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ඒ තමයි එතට මේ කම්පැනි එකේ අද දවසේ මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ ඇප් එකට ලොග් වෙලා මේ ඇප් එකෙන් කොහොමද අපි ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ කොහොමද? අද මේකේ ට්‍රේඩින් මොකද්ද? මේකේ මොකද්ද තියෙන ප්ලෑන් එක අපි කතා කරන්නම්. ඒත් එකම අද දවසේ ඔයාලට කතා කරන්න වැදගත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක.
ඉතින් අපි එයාට අවස්ථාව දෙන්නත් ඕනේ. කොහොමම right මම අන්මියුට් කරන්නම්. එතකොට අපි හැමෝගෙම මට මේ බිස්නස් එක හම්බෙන්නේ මගේ ඩුබායි ඉන්න යාළුවෙක් කරා. ඉතින් ඒ යාළුවා දැවිලා ඉන්න එයාත් එක්ක අද දවසේ යා කිව්වා පුළුවන් තරම් try කරන්නම් කියලා ගන්න. සිංගප්පූරු බ්‍රාන්ච් එකේ බාරව ඉන්න නැත්නම් සිංගප්පූරු බ්‍රාන්ච් එකේ CBO Chief Business Officer ගන්න පුළුවන් වුණොත් එයා ගන්නම් කිව්වා Zoom එකට. ඉතින් මගේ දැවැන්ත අපි හැමෝගෙම ඉතින් මේ අපිට හැමෝටම මේ එක්ස්චේන්ජ් එක ලංකාවට ගේන්න හයියක් වුණා. අපි හැමෝගෙම ආදරණීය සහෝදරයා මගේ මිත්‍රයා ලකි අයියා ඉන්නවද? මම ඔයාලට දෙන්නම් කතා කරන්න. අයියා මට මැසේජ් එකක් දාන්නද? මම අන්මියුට් කරන්නම්. ඔයාලට ඔස් දෙන්න පුළුවන් එතකොට. හරි හරි ලකි අයියා හොස්ට් වෙලා තියෙන්නේ කතා කරන්න පුළුවන්. Okay, finally. I'm host now and I will make co-host Ben also here. Let me find Ben. Um, okay, 1 minute. Okay, this one I think no option to make co-host, so directly it will be host only. Okay. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් thank you තාමත්ම මම හිතන්නේ powerful presentation එකක් අපිට අද දවසේ අහන්න ලැබුණේ. ඉතින් අවසාන මේ presentation එකේ අවසාන අපි සම්බන්ධ වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ. ඉතින් මේ වෙලාවේ මම කතා කරන්න කලින් Ben you can unmute now, can you check? පොඩි දෙයක් ඔයගලන්ට පෙන්නලා ඉන්න මම කැමති මේකට යන්න කලින්. Ben, are you there? I'm trying to try again, Ben. Yes, now I can. Yes, okay. Because in here no option showing for co-host. Co-host. Oh, okay. Directly only the host can be done. Can you check whether you can share the screen? I cannot share. Okay, I will make you host. Wait, then later you can I send a request so later you can allow. Okay.
I love. හරි මෙහෙමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මිස්ටර් බෙන් සම්බන්ධ වෙලා ඉන්නවා මේ මොහොතේ අපිත් එක්ක මිස්ටර් බෙන් සම්බන්ධ වෙන්නේ සිංගප්පූරු වල ඉඳලා අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මිස්ටර් බෙන් හරහා ඕගොල්ලන්ට පෙන්නන්න Bittrex එක එක්ස්චේන්ජ් එක මේ කරන කමියුනිටි ප්ලෑන් එක කරන්නේ අපි දන්නවා AI bot custody module එකක් කරා. ඒතර මේ AI bot custody module එකේදී බලාපොරොත්තු වෙන්න රිසල්ට් එක එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන්න රිටර්න් එක දෙන්නේ කොහොමද මේ එක්ස්චේන්ජ් එක AI bot module එක රන් කරන්නේ various exchanges අපි දන්නවා 100කට වඩා තියෙනවා මෙතන ප්‍රධානම exchanges ටිකේ bot operate වෙන විදිහ profit generate කරන විදිහ පොඩි නෙවෙයි මේක ලොකු දෙයක් කම්පැනි එකක් ක්ලිස් එකට පෙන්වන්න නැති දෙයක් නමුත් live අද දවසේ ඔයගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මේ මේජර් එක්ස්චේන්ජස් වල කොහොමද මේක ඔපරේට් වෙන්නේ කියලා. ඉතින් මේක බලා ගන්න ඊට පස්සේ මම පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කරන්නම් ඔයගලන්ට බෙන් මේ ටික පෙන්වුවාට පස්සේ සිංහලෙන් ඊට පස්සේ අපි කතා කරමු Ben, over to you and welcome to the Sri Lankan Zoom today. And yes, we are eagerly waiting to see the bot performance of Bittrex. So over to you, Ben. You can start. Okay, can everyone see my screen? Yes, we can see. Okay, hi everyone. Nice to meet you guys. My name is Ben. So today I will be sharing with you on the company's bot performance and their APIs that are linked to a couple of exchanges. So as we can see here, it's linked to Binance, it's linked to Gate.io, it's linked to Bybit, OKX, and MEXC. So let me just show you guys the best exchange in the world, which is called Binance. So right now, Binance 2M has 2 million, started with $2 million, and right now it has gone up by 1,667%. Okay, the account now has 34 million inside, okay, and it has done a total number of trades here. So let me just show you in the information on how this 1,000 came about. Just forgive me because it's a little bit laggy. Right now, Binance 2M account is running on a 15 times unlimited USDT on Binance in futures market. The average profit is 0.554% per trade. So total number of trades is 7,567. So this 1,000% didn't just happen overnight. The bot was running since 5th of July last year. So again, total number of trades 7,567. Now let's see how many of these trades are wins and loss. So we've got 6,086 wins with 1,473 trades that lost. That brings the win rate to around 80.5%. The average trade per trade duration is 6 hours, and the best pair is BEAT to USDT. It has a profit factor of 1.54 and a maximum drawdown of 9.88%. So as we can see here, these are some of the closed trades. Okay, if we refer to the trades, if it's a red here, means the company lost on that trade, and the reason for the loss was a stop loss. As you can see here, the timestamp, this is the trade that was just made. See this here, the bot Binance 2M. So this means an order was just filled. So if I scroll down here, if I show you, so there will be wins, there will be loss. So there's no 100% wins in trading, right? But the most important thing is for trading, you want to limit the loss. So as you can see here, majority of this are green here, and the reason is it takes profit. So I'm just going to scroll through the page to let you guys see. Here, see, it's green and it's red too. I think it's very important for everyone to know the trades, right? The company makes profits, it also makes losses. So these are legitimate trades.
that happened on Binance. I'm going to show you one more account, which is MEXC. MEXC is one of the top 10 exchanges. So it's running on a 16 times unlimited in spot market. Average profit is 0.955%, and the bot started 18th of August. So total number trade count 3,510, 3,111 wins and 391 loss. So this win rate is higher at 88.8%. Average duration is 10.21, with the best performing pair ZEC to USDT at 1.3. So because it's running on spot, right, the win rate will be a little bit higher, although the trade duration is not as fast. So this is 10 hours. It'll take a little longer to make that profit because in futures you're leveraging. So you can see here, these are the entries and the exits that just happened. Okay, so if I scroll through here, because the win rate is a lot higher, you will hardly see any red. Let me see if I can find. Yeah, as you can see here, for spot markets, it's usually a little bit more stable because you're not leveraging on high percentage. So the good thing about this is company can have multiple APIs in exchanges, one in spot trading, one in futures trading. So that's how they can maximize the trades for our end users, for their members. Yeah, as you can see here, these timestamps are all done recently. This here, the timestamp is done today. Yeah, so company is able to generate. It's very important for you guys to know so that company is generating profits from the AI bot. The other way that you can see this is on your members portal. The moment you subscribe to the AI bot, you will be able to see the trading data, trading history of your trades. Yeah, so MEXC2M, it started with 2 million. Let's see how much it has now. Give me 1 second. It's loading. So MEXC started with 2 million. Right now, it has 15 million inside this account. It has 698.85% profit. Yeah, so that's all I have to share for the bot trade. Thanks for having me, and very nice to meet you guys. Thanks, Yes, Lucky. thanks. Thanks, Ben, and thank you very Yeah. much. I think we would like to see you. Yeah, wait, sorry, let me just, Your I, beautiful face. wait, sorry, I'm just trying to stop this. Especially Sri Lankan girls would like to see the handsome Ben. I have, oh no, wait, sorry, I can't turn on my, oh, can. Yeah, hi everyone. See how handsome Ben it is. Yeah, Right. you didn't tell me. I should have put some makeup on, you know. No need, no need. Okay, thank you, Ben, for joining Yeah, today and thanks. sharing this wonderful information, which is very much required to give the confidence. How the generation works and all these things. I think Right. very good. So let Yeah. me explain them in these things in my language, and Okay. to give a little brief on this. Okay, thank you, Ben. Thank you. Thank you. So, හරි එතකොට මම ආයෙ පොඩ්ඩක් සමරයිස් කරන්න මිස්ටර් බෙන් පෙන්නපු මේ කාරණය සම්බන්ධයෙන්. ඒකට මිස්ටර් බෙන් අද දවසේ පෙන්නපු එකේදී ඔයගොල්ලෝ දකින්න ඇති මේක අපි කියනවා API කනෙක්ට් වුණාට පස්සේ අපිට open source එක තමයි මේ APIs connects බලන්න පුළුවන් frequency කියන්නේ. ඒකට ඒක හරහා තමයි ඔයගොල්ලන්ට මේ අද ඔක්කොම ටික මේ හැම transaction එකක්ම මම තව දෙයක් ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගලන්ට මේක වෙරිෆයි කරගන්න තැනක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ඇක්ටිවේට් කරාට පස්සේ ඔයගලන්ගේ AI bot hosting එක
ඇක්ටිවේට් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඇසෙට්ස් වලට ගියාම මේ ඇසෙට්ස් වල ඔයගොල්ලන්ගේ AI බෝට් එක පෙන්නන තැන ඇතුළට ගිහිල්ලා මේ සියලු ට්‍රාන්සැක්ෂන් මේ ට්‍රේඩ් හිස්ටරි ඔයගොල්ලන්ට වෙරිෆයි කරන්න පුළුවන්. ඒක මැසිව් වෙරිෆිකේෂන් එකක් ඔයගොල්ලන්ට මේක හරහා කරගන්න පුළුවන්. කියන fully transparent මේ සිස්ටම් එකදී මේක තමයි අද දවසේ වැදගත්ම කොටස. මට දැන් මල්ලි එක දෙයක් මට මිස් වුණා. ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ ඔයා මේ අපේ ඉන්වෙස්ට්මන්ට් පාර්ට් ටික සහ ඒ වගේම මේ අපේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයා කතා කරාද නැද්ද කියන එක මට පොඩ්ඩක් මිස් වුණා. දැන් නෑ මල්ලි අයියා ඒක ඔයාට කතා කරේ එහෙනම් නෑ මේ අයියා මිස්ටර් බෙන් කතා කරාට පස්සේ කතා කරන්න මං හිටියේ ටික. රයිට් හරි එහෙනම් ඊට ඔයා කතා කරනවා. හරි එහෙනම් ජෙනරේෂන් පාර්ට් එකේ කතාව තියෙනවා. ඉතින් මම වැඩි කාලය ගන්න නෑ මේ වෙලාවේ මම කතා කරන්න. මොකද හේතුව ඔයගලන්ට අපේ මේ AI කස්ටඩි මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ එක්ස්චේන්ජ් එකට අවශ්‍ය ලීගල් කාරණා ටික ඒ වගේම growth එක ගැන එක්ස්චේන්ජ් එකේ ඔඩිට් ගැන සියලු ටික ඔයගොල්ලෝ වෙරිෆයි කරගෙන ඉවරයි මේ වෙනකොට. ඒ වගේම AI bot real generate වෙන විදිය ගැන දැකලා ඉවරයි. ඉතින් මේක centralized exchange එකක් හැටියට fastest growing වෙන exchanges අතර තියෙන සියලු දේවල් අපිට තියෙනවා. ඒ වගේම ක්‍රිප්ටෝ කාඩ් එක ඇතුලේ මේ සියලු දේවල් තියෙනවා. BTX over USDT. Is there any advantage of making investment with BTX over USDT? It depends. ඔයාට BTX එක පාවිච්චි කරන්න ඔයාට BTX එක through මේකට ඉන්වෙස්ට් කරා කියලා විශේෂ ඇඩ්වාන්ටේජ් එකක් නෑ. නමුත් ඔයා BTX එක හෝල්ඩ් කරොත් ඔයාට එක්ස්පෙක්ට් කරනවා නම් සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක උදාහරණයකට BNB ගත්තොත් BNB ග්‍රෝ වෙච්ච විදිය Binance ගත්ත එක Binance blockchain ගත්ත එක ඔයාලා දැකලා තියෙනවා. ඉතින් ඒක ගැන සල්කම ඔයාට BTX එක හෝල්ඩ් කරගන්න පුළුවන්. යම් වගේ එන රිටර්න් එකේ ඒක තියෙනවා. නැතු අර AI කස්ටඩි මොඩල් එකට ඉන්වෙස්ට් කරනකොට BTX එකෙන් through කරා USDT හරහා කරා කියලා ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් නෑ. මොකද ඒකේ තියෙන්නේ ෆික්ස් රිටර්න් මොඩියුල් එකක්. එතකොට මම කියාගෙන ආවේ එතකොට මේ ටික ඔක්කොම ක්ලියර්. ඔයගොල්ලෝ උන්ට මේ වෙලාවේ මම හිතනවා මේ affiliate program වල ලෝකේ තියෙන affiliate program වල very powerful affiliate program එකක් මේක. මේ affiliate program එක ඇතුලේ ඔයගොල්ලෝ අන්ට හොඳ opportunity එකක් තියෙනවා. ඕන් රිසර්ච් හැම කෙනෙක්ම කරන්න. අපි හැමදේලේම ඉන්ඩස්ට්‍රි එකට එනකොට ඕන් රිසර්ච් එකක් කරනවා. අපි තොරතුරු ෂෙයා කරනවා. ඒ ෂෙයා කරන තොරතුරු ඔයගොල්ලෝ ස්ටඩි කරලා බලන්න. ඉතින් මේක ඇතුලේ හොඳ opportunity එකක් තියෙනවා කියලා මම දකිනවා. ඒ වගේම ග්ලෝබලි මේ වෙලාව වෙනකොට වේගින් ව්‍යාප්ත වෙන එක්ස්චේන්ජ් එකක්. ඉතින් මේ එක්ස්චේන්ජ් එක ඇතුලේ හොඳ රිටර්න් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ රිටර්න් එක ඒ වගේම ඉන්වෙස්ටර් කෙනෙකුට හොඳ රිටර්න් එකක් ගන්න, ඒ වගේම කමියුනිටි බිල්ඩර් කෙනෙකුට හොඳ රිටර්න් එකක් ගන්න මේ දෙකේම අවස්ථාව තියෙනවා ඔයගලන්ට. මේ affiliate program එක හරහා ඉතින් මම විශ්වාස කරනවා ඔයගලන්ට මේ community building program එකේ ලොකු අවස්ථාවක් මේ වෙලාවේ TradeX එක දීලා තියෙනවා. මේකේ ප්‍රයෝජනය ගන්න daily TradeX එක හැම දවසකම අපි දන්නවා අප්ග්‍රේඩ් වෙනවා. ඒ වගේම Android iOS application තියෙනවා. ඉතින් මේ සියල්ල තියෙන නිසා අපිට වේගෙන් මේකත් එක්ක ගමනක් යන්න පුළුවන්. ඉතින් මම වැඩි වෙලාවක් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ජෙනරේෂන් පාර්ට් එක අපි දැනගත්ත. දැන් අපිට කොහොමද මේකේ AI ඉන්වෙස්ට්මන්ට් පාර්ට් එක සහ කමියුනිටි බිල්ඩින් පාර්ට් එක තියෙන්නේ කියලා ෂෙයා කරන්න කියලා නම් ගෑන් මල්ලි ඔයාලට මම ආසයි මම ඔයාව නැවත හොස්ට් කරන්න මේ ඒ වැඩ ටික ෂෙයා කරන්න. thank you. එහෙමනම් අද දවසේ මාවත් සම්බන්ධ කරගත්තට මේ ප්‍රසන්ටේෂන් එක සඳහා හොස්ට් කරා මම නැවත. හරි අයියේ thank you very much අයියේ. අපිට මේ බිස්නස් එක ලංකාවට දුන්නට වඩා ගොඩක් ස්තුතියි. ඒත් එක්කම එක වෙන්න සම්බන්ධ කළා ලයිව් අද දවසේ අපිට මේකේ කොහොමද APN එකත් එක්ක කනෙක්ට් කරලා යාලා ට්‍රේඩ් කරනවා දැක්කමම Binance ලාගේ Bybit ලාගේ ඒ වගේ OX ලාගේ ලෝකේ තියෙන top 10 එකේ තියෙන exchanges වල මෙයාලා ට්‍රේඩ් කරන ට්‍රේඩින් අපි දැන් දැක්කා. ඉතින් ඒ නිසා ලයිව් ගොඩක් කාරණා ටිකක් දැක්කා. ඉතින් thank you very much අයියේ. ඒත් එක Mr. Ben thank you very much. එහෙනම් අපි ඉතුරු ටික කතා කරමු business plan එකේ. right එහෙනම් මම නැවතත් screen එක share කරන්නම් presentation එකට එන්න. right හරි. මේ AI bot module එකත් එක්ක තමයි මෙතනින් එහාට මේගොල්ලන්ගේ income plan එක නැත්නම් exchange එක තුල කොහොමද අපේ ආදායම් මාර්ගය කියන කාරණාව එන්නේ. මෙන්න මෙතනින් මම කතා කරන්න ගන්න. ඔය මෙතන තියෙනවා මේගොල්ලන්ගේ investment plan එක. හරි මේ investment plan එකට එන්න කලින් මම ඔයාලට exchange එකේ
ඇතුළ පෙන්නලා ඉන්නම් මෙතන දන්නේ නැති කට්ටිය ඇති අලුත් අය. ඉතින් ඒගොල්ලන්ට එක්ස්චේන්ජ් එක කොහොමද තියෙන්නේ කියන කාරණාව මේ තමයි. ඔයා එක්ස්චේන්ජ් එක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකෙන් ඊට පස්සේ ලොග් වෙන්න. හැබැයි මේ ලැප් එකෙන් පේන විදියයි ෆෝන් එකෙන් පේන විදියයි ටිකක් වෙනස්. මම ලැප් එකෙන් මේ පෙන්නන්නේ. නමුත් මේ කාරණා ටික ඇතුලේ තියෙන කාරණා ටික ඔක්කොම එකයි රයිට්. අපි ගත්තොත් සාමාන්‍ය එක්ස්චේන්ජ් එක තියෙන විදිහට මේකේ ෆියුචර් ට්‍රේඩින් තියෙනවා. ඉතින් ඔයාට account එකට log වුණාට පස්සේ ඔයා ට්‍රේඩ් කරන කෙනෙක් නම් අද ඉඳලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් කරන්න. අය ඔයා වෙන එක්ස්චේන්ජස් වෙන්න නැති Binance, Bybit, KuCoin මොන හරි යූස් කරනවා ඇති Coinbase, Wix. නමුත් අද ඉඳන් ඔයා මේ එක්ස්චේන්ජ් එකට මාරු වෙන ට්‍රේඩ් කරන්න. මේකේ වටිනාකම තමයි ඔයාට Binance එකටත් වඩා මෙයාලා ඉන්ඩිකේටර්ස් ඇතුළු ටෙක්නිකල් සපෝට් එක දීලා තියෙනවා. මොකද මේගොල්ලෝ 100%ක්ම AI powers එක්ක යන ලෝකෙ ගත්තොත් ඒක නම් මම තරයේම කියනවා ලෝකේ තියෙන එක්ස්චේන්ජර්ස් වලින් වැඩිපුරම AI ටෙක්නොලොජි එක යූස් කරන එක්ස්චේන්ජ් එක තමයි මේ. ඉතින් ඒ නිසා ඔයාට වැඩිපුරම යූස් කරන්න පුළුවන්. ගොඩාක් විස්තර බලා ගන්න පුළුවන්. ඔයාට ට්‍රේඩ් කරන කෙනෙක් නම් මෙන්න මේ ෆියුචර් ට්‍රේඩින් තියෙනවා, ස්පොට් ට්‍රේඩින් තියෙනවා, නෝමල් අර ට්‍රේඩින් වල තියෙන සම්පූර්ණම කාරණා ටික තියෙනවා එක්ස්චේන්ජ් එක තියෙන. ඉතින් මේ එක්ස්චේන්ජ් වල අනිත් එක්ස්චේන්ජ් වල නැති තව කාරණාවක් තමයි දැන් මේ කියන්නේ යන්නේ ඔයාලට. මෙන්න මේ AI bot කියන ඔප්ෂන් එක. මේක ලෝකේ අනිත් එක්ස්චේන්ජස් වල නැහැ. මොකද ඒගොල්ලන්ගේ තියෙන්නේ අපිම ට්‍රේඩ් කරගත්තොත් තමයි අපිට ඉන්කම් එක තියෙන්නේ. හැබැයි මෙන්න මෙතනදී අපිට වැදගත් දෙයක් තියෙන ඒ තමයි මෙයාලගේ කම්පැනි එකේ ඉන්න බොට්ලා ට්‍රේඩ් කරන ඒ ට්‍රේඩ් එක ඔයාගේ account එකටත් place වෙනවා. ඒ කියන්නේ copy trade එකක් මෙතන යනවා. නමුත් copy trade එකක් කිව්වට මේක copy trade එකටත් එහා ගියපු bot trade එකකින් ඔයාගේ account එක trade වෙනවා. මොකද අපි ගත්තොත් Binance එකේ copy trading තියෙනවා. හැබැයි අපි Binance එකේ copy trade කරද්දී අපිට තියෙන්නේ තව third party කාගේ හරි trade එකක් copy කරන්නයි තියෙන්නේ. එතකොට අපි copy කරන කෙනා profit කරොත් අපිත් profit, එයා loss වුණොත් අපිත් loss. මොකද ඒ loss එකේ වගකීම Binance එක ගන්නේ නැහැ. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි මෙතන ඔයාගේ කැපිටල් එකේ වගකීම එක්ස්චේන්ජ් එක ගන්නවා. මොකද මේ ට්‍රේඩ් එක කරන්නේ පිටස්තර පුද්ගලෙක් තර්ඩ් පාර්ටි කෙනෙක් නෙවෙයි. මේ ට්‍රේඩ් එක කරන්නේ එක්ස්චේන්ජ් එකේ බොට්ලා. අන්න ඒ නිසා වැදගත්ම දේ තමයි ඔයාගේ මගේ කැපිටල් එකේ මුදලේ සුරක්ෂිතභාවය 100%ම තියෙනවා. එතකොට මෙන්න මේ ට්‍රේඩින් පුළුවන් නම් අපිට ෆියුචර් ට්‍රේඩින් කොහොමද පුළුවන්? ට්‍රේඩින් බැරි කට්ටියට මම මේ ඔප්ෂන් එක දෙන්නේ. ඒ තමයි ඔයාලා මේ එක්ස්චේන්ජ් එකේ මෙන්න මේ ට්‍රේඩින් බොට් ගේ පැකේජ් එකේ තියෙනවා. ඒකේ තියෙනවා කාරණා කීපයක්. එකක් තමයි AI daily. AI daily කියන්නේ දිනපතා ඔයාට උදාහරණයක් හිතන්න මෙහෙම. ඔයා daily එකේ දාලා තියන්න පුළුවන්. ඔයාට ඕන ලෝකේ කැපිටල් එක ගන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමු ඔයාට ලොකු මුදලක් ලක්ෂ 20ක් විතර හම්බ වෙනවා. හදිස්සියෙම සති දෙකකින් හැබැයි ඒක නැවත ඩිපොසිට් කරන්න ඕනේ නැත්නම් දෙන්න ඕනේ. සති දෙකක් ඔයාගේ අතේ තියාගන්න පුළුවන් ලක්ෂ 20ක්. අන්න සති දෙක ඔයා Binance එකේ නිකන් සල්ලි ටික තියලා තිබ්බා කියලා ඔයාට account එක වැඩි වෙන්නේ නැහැ නේ. හැබැයි ඔයා ඒ ලක්ෂ 20 මෙන්න මේ exchange එකේ තියලා මේ daily එකේ තියලා තියන්න ඔයාට දවස් ගානයකට interest එකක් හම්බ වෙනවා. ඉතින් ඔයා දවස් 20ක් තියලා තිබ්බා කියන්නේ average ගත්තොත් ඔයාට income එක හම්බ වෙනවා රුපියල් 20000ක විතර income එකක් ඇවිල්ලා තියෙනවා ලක්ෂ 20ට. ඊටත් දවස් 20ක් නේ. දවස් 20ක් කියන්නේ සාමාන්‍ය ලක්ෂ 20ට 20000කටත් වැඩි. දවසට 0.1ක් හම්බ වෙනවා. ඒකට ලක්ෂ 20න් 0.1ක් කියන්නේ දවසට 2000ක්. ඔව් දවසට 2000යි. එතකොට දවස් 20ක් තිබ්බා කියන්නේ 2000 20ක්. ලක්ෂ 4ක් විතර වඩ ප්‍රොෆිට් ලක්ෂ 4ක් නේ. රුපියල් 40000 විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වලට මේ දවස් 20 ඇතුලේ. මේ නිකන් ඩේලි තියලා තිබ්බ එකේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ ඩේලි කියන පැකේජ් එකේ තියලා තිබ්බොත් ඔයා දවසට 0.1ක ප්‍රොෆිට් ජෙනරේෂන් එකක් ඔයාට ගන්න පුළුවන්. මම අර ප්‍රසන්ටේෂන් එකේ පෙන්නපු කාරණා මෙන්න මේ ඩේලි කියන පැකේජ් එකේ නම් ඔයා මුදල් තියලා තියන්නේ ඔයාට දවසට 0.1ක් ගෙවනවා. සාමාන්‍යයෙන් මාසෙට ගත්තොත් 103ක ඇවරේජ් එකක් ඔයාට ඉන්කම් එක ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා 30 day දින 30කට ඔයා දින 30කට මේ ට්‍රේඩ් එක ෆික්ස් කරොත් පැහැදිලිද? දින 30කට ට්‍රේඩ් එක ෆික්ස් කරොත් දවසට 0.3යි මාසෙට 109ක ප්‍රොෆිට් එකක් ඔයාලට ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට තියෙනවා දවස් 90 තියෙනවා. දවස් 90කට ඔයා මේ ට්‍රේඩ් එක ෆික්ස් කරොත් දවසට 0.35යි මාසෙට 110මාරයි. එතකොට ආයේ කැපිටල් එක ගන්න වෙන්නේ දින 90න් පස්සේ. ඔයා දින 30කට නම් මේ ට්‍රේඩ් එක ඇක්ටිව් කරේ දවසට 0.3 ගානේ මාසෙට 109ක් එනවා දින 30න් පස්සේ. ඔයා දාපු කැපිටල් එකයි මේ 109ක percentage
උදාහරණයක් ඩොලර් 1000ක් දැම්මනම් මාසේ දින 30 ඉවරදී ඩොලර් 1090ක් වෙලා තියෙයි account එකේ. වඩේ ඩොලර් 1090ම ගන්න පුළුවන්. මේ interest එක නැත්නම් profit එක ඕන වෙලාවක ගන්න පුළුවන්. capital එක ගන්න වෙන්නේ දින 30න් පස්සේ. එතකොට මේ දින 90කට දැම්මොත් capital එක ගන්න වෙන්නේ දින 90න් පස්සේ. interest එක ඕන වෙලාවක වාර ගන්න පුළුවන් විනාඩියෙන් වාගේ account එකට එනවා. right ඊළඟට දින 180 තියෙනවා. දින 180කට ඔයා මේ package එක දැම්මොත් වාගේ trade එක දින 180කට fix කරොත් දවසට 0.4යි මාසෙට 100ට 12යි කියන්නේ දින 30ම ගෙවනවා මෙතන. පැහැදිලිද? එතකොට 0.3 වැඩි කිරීම 39යි 0.35 වැඩි කිරීම 30 10හමාරයි 0.4 වැඩි කිරීම 30 12යි අවුරුද්දටම එකවර ඔයා මේ ට්‍රේඩ් එක ඇක්ටිව් කරොත් මේක තමයි වැඩිම වාසිය. අවුරුද්දකට ඔයා ට්‍රේඩ් එක ඇක්ටිව් කරොත් දින 360ක් එක දිගට ට්‍රේඩ් වෙනවා. දවසට 0.5යි. මාසෙට දවස් 30ට 115ක ප්‍රොෆිට් එකක් ඔයා අරගෙන. ඒ කියන්නේ උදාහරණයක් රුපියල් වලින් මම ඔයාලට සරලව කියනවා ලක්ෂයක් දැම්මොත් කෙනෙක් මාසෙට රුපියල් 15000ක ඉන්කම් එකක් තියෙනවා. දින 360න් පස්සේ ඒ කැපිටල් එක නැවත ඔයාට හම්බ වෙනවා. ඒතර මෙතන එක්ස්චේන්ජ් එකට තියෙන වාසිය තමයි ඔයාගේ 100% ඔයාට බේරලා එතනින් එහා එන සමස්ත ප්‍රොෆිට් එකම හැබැයි එක්ස්චේන්ජ් එක ගන්න. ඒතකොට ඒගොල්ලෝ මේකෙන් හම්බ කරනවා අපිටත් මුදලක් තියෙනවා. ඒතකොට දෙපැත්තම වින් වින් සිටුේෂන් එක තමයි තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් account එකට ගියාම කොහොමද මේ කස්ටඩි එක බලන්න තියෙන්නේ. මේ ඩේලි පැකේජ් එක තියෙනවා. ඊට පස්සේ දින 30 තියෙනවා. මම කිව්වේ දින 30කට මාසයකට දාන්න පුළුවන්. මාස 3 දින 90 තියෙනවා. දින 180 තියෙනවා. දින 360 තියෙනවා. අපි හිතමුකෝ අපි දින 300 රයිට් මෙන්න මෙතන බලන්න. මේ වෙද්දි මේ දැනට ඉන්න කස්ටම් බේස් එක. මේ එක්ස්චේන්ජ් එක. ඇයි මෙයාලා මේ රෙෆරල් එකක් දීලා තියෙන්නේ? ඇයි මෙයාලා ආසියට ආවේ? ආසියාවට ආවේ? ඇයි මෙයාලා ඇෆ්‍රිකාව ටච් කරන්නේ? මෙන්න මේ කාරණා ටිකට මම උත්තරේ දෙන්න හදන්නේ. මෙයාලා තාම කොයින් මාකට් කැප් එකේ 55ට ඉන්න හේතුව මෙයාලගේ කස්ටම් බේස් එක තාම ලක්ෂ 2ක් විතර තමයි ඉන්නේ. එතකොට බලන්න අවුරුද්දකට දින 360ට දාපු අය ඉන්නවා 1,34,000ක් 1,35,000ක් විතර. මාස 6ට දාපු ඉන්නවා 11,000ක් විතර. එතකොට 1.45ක් විතර. 20,000ක් විතර ඉන්නවා දින 90ට දාපු අය. එතකොට 1.65ක් 70ක් විතර. ඉතින් 2,000ක් විතර ඉන්නවා ඩේලි එකේ දාපු. මාසෙට දාපු අය 3,000ක් විතර ඉන්නවා ඩේලි එකේ දාපු. ඉතින් ඇත්තම කතාව 1.75ක් විතර තමයි තාම කස්ටම් බේස් එක 1,75,000ක් විතර ඉන්නේ. ඉතින් මෙයාලගේ ටාගට් එක තමයි 2028 ඉවර වෙද්දී top 10 එකට එන එක එක්ස්චේන්ජස්. ඒකට top 10 එකට එන්න නම් කස්ටම් බේස් එක සාමාන්‍යයෙන් ලක්ෂ 100කවත් කස්ටම් බේස් එකක් ඉන්න ඕනේ. මොකද Binance එකේ කස්ටම් බේස් එක කෝටි 30යි. ඉතින් මෙයාලගේ ටාගට් එක තමයි 2028 ඉවර වෙද්දී සාමාන්‍යයෙන් කෝටියකවත් කස්ටම් බේස් එකක් හදන එක. ඒ වෙනුවෙන් තමයි මෙයාලා මේ රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකක් සහ මේ AI bot trading එකක් එයාලා මේ එළියට දීලා තියෙන්නේ ආකර්ශනීය විදිහට මේකේ කස්ටම් බේස් එක වැඩි කර ගැනීම. අරමුණ ඉතින් මෙයාලා කියන්නේ පුළුවන් තරම් accounts හදන්න කියන එක. ඒක ඉලක්කම වැදගත් නෑ ඩොලර් 100න් හරි කමන්නේ. accounts හදලා කට්ටියට මේ exchange එක use කරන්න දෙන්න කියලා කියනවා. මොකද මෙයාලගේ target එකට volume මෙයාලා දවසට බිලියන 2 කොහොමද trade වෙනවා. අපි මේක custody කරත් නැත්නම් එයාලගේ future volume එකම දවසට බිලියන 2 පයින්නවා. එයාලට මුදල් ඇති මේ වෙද්දි top 20 එකට මුදල් මේ වෙද්දි තියෙනවා. හැබැයි custom base අඩු නිසායි මෙයාලා මේ program එළියට දාලා ආසියාවට බහින්නෙත් ඒකයි. මොකද ආසියාවේ චීන, ඉන්දියාව, පාකිස්තාන, නේපාල්, බංග්ලාදේශ, ශ්‍රී ලංකාව වගේ පොඩි පොඩි රටවල් ගත්තාම මුදල් ප්‍රමාණය අඩු වුණාට කස්ටම් බේස් එක වේගයෙන් ව්‍යාප්ත වෙලා නැති මෙයාලගේ ටාගට් එක තමයි 2028 ඉවරෙද්දී කොහොම හරි ලක්ෂ 100ක කස්ටම් බේස් එකක් හදලා টොප් 10 එකට එන එක. මෙන්න මේ ටාගට් එක තමයි මෙයාලා මේ ආසියාවට ඇවිල්ලා තියෙන. සිංගප්පූරු බ්‍රාන්ච් එක ඕපන් කරේ මෙන්න මේ කාරණාව නිසා. right ඊළඟට මම ඔයාලට නිකන් පෙන්නන්නම් මේ අපි account එකට මුදල් ඩිපොසිට් කරන්න යනකොට මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන් විස්තර ටික. right මේ ඩෙස්ක්ටොප් එකෙන් මම ඊළඟ ෆෝන් එකෙන් ලොග් වෙලා පෙන්නන්නම් ඔයාලට. ඩෙස්ක්ටොප් එකෙන් පෙන්නන්නේ අවසානට තියෙන ට්‍රේඩින් 6 විතරයි. හැබැයි ඔයා ෆෝන් එකෙන් ලොග් වුණා නම් මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙන්නම් පොස් මාරු කරලා මේ ඇප් එකේ ඉතුරු ටික කතා කරන්නම් ෆෝන් එකෙන්ම. ෆෝන් එකෙන් ලොග් වෙලා බලන්න ඔයාට පුළුවන් අද දවසේ ගත්ත ට්‍රේඩ් කොච්චරක් ප්‍රොෆිට්ද කොච්චරක් ලොස්ද 100ට කීයක්ද ඇවරේජ් එක ඒ රිසල්ට් ඔයාට බලන්න පුළුවන්. මෙන්න මේ ට්‍රේඩ් එක ගත්තේ කොතනින්ද ක්ලෝස් කරේ කොතනින්ද කියන හැම කාරණාවක්ම බලන්න පුළුවන්. මම ෆෝන් එකෙන් ලොග් වෙන්නම්.
හරි right හරි මම ෆෝන් එකෙන් ස්ක්‍රීන් එක ෂෙයා කරා රයිට් ඔන්න දැන් වලට මම හිතන්නේ මාව ඇහෙනවා ඇති නේද හරි කවුරු හරි පොඩි chat එකක් දාන්න බලන්න ඇහෙනවා නම් මාව ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද මාව ඇහෙනවද right yes හරි okay හරි එහෙනම් මම එතනින් හරි දැන් කතා කරන්නම් ඒ තමයි මෙන්න බලන්න ඇප් එකට ලොග් වුණාම අපිට පේන විදිය ෆෝන් එකෙන් right ඔන්න මම ලොග් වෙනවා මගේ account එකට ඉතින් මේ account එකට ලොග් වුණාට පස්සේ Binance එකට ගියා වගේම තමයි home තියෙනවා market තියෙනවා future spot ඒ විදිහටම තියෙනවා අර future trading මම ඉස්සෙල්ලා පෙන්නුවාට future trading spot trading ඒ ටික ෆෝන් එකෙත් ඒ විදිහටම අපිට බලන්න පුළුවන් ඉතින් අපි ෆෝන් එකෙන් ට්‍රේඩ් කරන කෙනෙක් නම් කිසි ගැටලුවක් නැහැ ෆෝන් එකෙනුත් ඔයාලට සුපුරුදු පරිදි ට්‍රේඩ් ටික කරන්න පුළුවන් right Bitcoin ද Ethereum ද ඔයාලට ඕනම coin ඔක්කොම ටික මේකේ තියෙනවා. ඉතින් ඒ විදිහට normal trade කරන විදිහටම තමයි තියෙන්නේ. ඒ ටික trade කරන්න පුළුවන්. ඊට අමතරව assets තියෙනවා කෙරවලේම assets වලට ගියාට පස්සේ තමයි Binance එකේ නැති මේ අලුත් options දෙක තියෙන්නේ. ඒ තමයි AI කියන spot wallet එක future wallet එක ඊට අමතරව තියෙනවා AI wallet එක. මෙන්න මේ AI wallet එක තමා වලට වැදගත් කාරණා වෙන්නේ ඊළඟට තියෙනවා එහා පැත්තේ කාඩ් එක. කාඩ් එක කියන්නේ ක්‍රිප්ටෝ කාඩ් එක ඔයාලට බයි කරන්න පුළුවන් මෙන්න මේ එක්ස්චේන්ජ් එක හරහා. right මෙන්න මේ දෙක තමයි වෙනස් වෙන්නේ. ඉතින් AI ට්‍රේඩ් එක තමයි මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවේ. right මගේ මේ වෙද්දි ගත්තොත් එහෙම right AI මේකේ දැන් ඩොලර් 6000 ගාණක් තියෙන account එකේ right අපි බලමු අපි හිතමුකෝ ඔන්න අපි දින ඩේලි හරි නැත්නම් දින 300ට දින 180 අපි ට්‍රේඩ් එකක් පටන් ගන්න නම් account එක අපි කස්ටඩි කරන්න නැත්නම් අපි ඩිපොසිට් කරන්න යන්න අපි හිතමු දැන් ඔන්න AI bot trading එකට අපි දින 180කට නැත්නම් දින 360කට ඔන්න අපි ඩිපොසිට් එක දාන්නයි හදන්නේ right ඔන්න අපි දැන් ඩිපොසිට් එක දාන්න හදද්දී යාලා අහනවා වොලියුම් එක නැත්නම් amount එක කීයක්ද කියලා BTX වලින්ද USDT වලින්ද දෙන්නේ කියලා. ඉතින් අපි USDT වලින් දාමු. අපි හිතමු ඩොලර් 1000ක් දාන්න යන්න. right ඩොලර් 1000ක් දැම්මොත් දවසට එන ගාණ කීයද right 4.99 ඒ කියන්නේ ඩොලර් 5ක් දවසට එනවා. ඒ කියන්නේ 100.5ක් දවසට එනවා ඉන්කම් එක right. ඉතින් මේකෙදි අපිට බැලුව හැකි live history එක කොහොමද කියලා. මෙන්න දැන් දුවන ට්‍රේඩ් ටිකක් තියෙනවා මෙන්න සෙල් එකක් දුවනවා ඊට පස්සේ මේ තියෙන history එකේ දුවපු සෙල් කීයක්ද buy කීයක්ද කියලා මේ දැනුත් buy එකක් අරන් තියෙනවා. ඒ buy එක close වෙද්දි කොතනින්ද close වෙන්නේ කියන එකත් අපිට බැලුව හැකි. right මෙන්න 29 වෙනිදා අද ගත්ත ට්‍රේඩ් ටික තියෙනවා හිස්ටරි එක 28 වෙනිදා ගත්තොත් 28 වෙනිදා ගත්තොත් ට්‍රේඩ් කොච්චරක් අරන් තියනවද කොච්චරක් ලොස්ද කොච්චරක් ප්‍රොෆිට්ද කියන කාරණාව අපිට එකින් එක ට්‍රේඩ් එක ගත්තේ කොතනින්ද ක්ලෝස් කරේ කොතනින්ද A to Z 100%ම ඉස්සලා අයියා කතා කරෙත් මෙන්න මේ කාරණාව A to Z අපිට එකින් එක බලන්න පුළුවන්. ඉතින් ඔයා වෙලාවක් කරන් මෙන්න මේ ටික කැල් කරලා බලන්න. දවසේ එකතුව බලන්න. එකතුව ලොස්ද ප්‍රොෆිට්ද කියන කාරණාව බලන්න. ඔයා ඩේලි බලන්න. ඊට ඒක ඔයාලට හැබැයි බලන්න ලේසි ක්‍රමයකුත් තියෙන ඒ තමයි මේගොල්ලන්ගේ දවසේ එකතුව ප්‍රොෆිට් නම් මෙයාලා දවසේ ගෙවන්න ඕන ගාණ ගෙවලා කස්ටමර්ස්ලාට ඉතුරු ගාණ යවනවා ප්‍රොෆිට් පූල් එකට. නැත්නම් සිකියුරිටි පූල් එකට. ඒක තියෙන්නේ මෙන්න මේ උඩටම යද්දි මෙන්න මෙතන තියෙනවා security pool කියලා එකක්. right එයාලගේ right මේ තියෙන්නේ security pool එක. මෙන්න මේ security
security pool එක නැත්නම් fund pool එක ඩොලර් මිලියන 10කින් යලා පටන් ගත්තේ. අද වෙද්දී මේ pool එක බලමු කීයට අප් වෙලා තියෙනවද කියලා. right ඩොලර් මිලියන 73ක්. ඩොලර් මිලියන 73කට මේ profit එක අප් වෙලා තියෙනවා. ඒතකොට එයාලා daily 100ට කීයක් percentage එක ඉතුරු වෙන. කියන්නේ වැඩිපුර ගන්න percentage එක එයාලා එවනවා profit pool එකට. සාමාන්‍යයෙන් එයාලා 100ට 2 පැන්නොත් profit එක දවසේ එයාලා ට්‍රේඩ් නවත්තනවා, රිස්ක් එක හයි රිස්ක් ගන්නේ නැහැ. ඉතින් ඇත්තටම එයාලට ඕනේ දවසට ගෙවන්න ඕනේ සමස්තම ගෙවන්න ප්‍රොෆිට් වුණා නම් එයාලට අපි ඔක්කොටම ගෙවලා රෙෆරල් වලට ගෙවලත් ඉවර කරන්න පුළුවන්. 100ට එකක් ප්‍රොෆිට් කරත් ඇත්තටම දවසට අපිටත් ගෙවලා කම්පැනියටත් ප්‍රොෆිට් තියෙනවා. ඉතින් මේ බලන්න ඩේලි 100ට කීයක් මෙයාලා පර්සන්ටේජ් එකක් එවනවද කියලා බලන්න මේ ප්‍රොෆිට් පූල් එකට දවස් ගානේ ආපු හිස්ටරි එක අපිට බලන්න පුළුවන් 100ට දශම ගණන් 1 ගණන් මෙන්න මේ විදිහට අපිට සමස්තම දවස් ගානේ ප්‍රොෆිට් පූල් එකට ආපු මුදල් ප්‍රමාණය පවා බලන්න අවස්ථාවක් තියෙන. එතකොට මෙන්න මේකේ සරලම කතාව ගත්තොත් වැදගත්ම දේ තමයි දින 360 දින 180 දින 90 ඔයාට දින 30 නැත්නම් ඩේලි පැකේජ් එකෙත් ඔයාට ඉන්වෙස්ට්මන්ට් එක නැත්නම් වාගේ ට්‍රේඩ් එක දාගන්න පුළුවන්. ඔයා දාන ට්‍රේඩ් එකට ඔයාට රිටර්න් එක හම්බෙන්නේ ඔයා දාන කාල සීමාවත් එක්ක. මම නැවතත් මතක් කරන්නම්. නැවතත් මම ප්‍රසන්ටේෂන් එකට එන්නම්. ඒ තමයි ඔයා දින 90කට දාන්න පුළුවන්, දින 180 දින 360 දාන්න පුළුවන්, නැත්නම් දින 30 ඩේලි එකේ දාන්න පුළුවන්. ඩේලි එකේ දැම්මොත් දවසට 0.1යි, මාසෙට 103යි. ඕන වෙලාවක ඔයයි කැපිටල් එක ගන්න පුළුවන්. ඔයාලට කිසිම පේමන්ට් එකක් මොකුත් කැපෙන්නේ නැහැ. ඊළඟ දින 30කට දැම්මොත් දින 30ම ට්‍රේඩ් වෙනවා. දින 30න් පස්සේ කැපිටල් එක ගන්න වෙන්නේ. දවසට 0.3යි, මාසෙට 109යි. දින 30ම ගෙවනවා. මාසෙට 109ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඊළඟට දින 90කට දැම්මොත් දින 90ට දැම්ම කියන්නේ දවසට 0.35යි, මාසෙට 110මාරක ප්‍රොෆිට් එකක් එනවා. දින 180ට දැම්මොත් දවසට 0.4යි, දවස් 30ට මාසෙට 112යි. දින 360 තමයි වැදගත් මේකට දාන්න. දවසට 0.5යි, මාසෙට 115ක ප්‍රොෆිට් එකක් ලක්ෂයට 15000ක් මාසෙට එනවා. මාස 12 යද්දී 15000 12 කියන්නේ 1,80,000ක් වාට ඇවිල්ලා. ඊට අමතරව දාපු ලක්ෂෙත් එක්ක 2,80,000ක් වගේ අතින් එකට 3ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඔන්න අවුරුද්දක කාල සීමාවක් තුල. මෙන්න මේක තමයි මේගොල්ලන්ගේ AI custody plan එක. right ඊළඟට මෙතනින් මම කතා කරන්නම් අවසාන වශයෙන් අද දවසේ මේගොල්ලන්ගේ ඔයා රෙෆරල් කරනවා නම් මේගොල්ලන්ගේ වැදගත්ම කාරණාව තමයි රෙෆරල්. මොකද මෙයාලට ලොකු කස්ටම් බේස් එකක් හදාගන්න තියෙන. ඒ නිසා මෙයාලා රෙෆරල් වලට වැඩි ප්‍රමාණයක් ගෙවනවා දැනට. ඉස්සරහට මේ ඉලක්කම් අඩු වීමේ සම්භාවිතාව තියෙනවා. මොකද මෙයාලගේ කස්ටම් බේස් එක අවශ්‍ය ප්‍රමාණය හැදුනට පස්සේ මේ රෙෆරල් ප්ලෑන් වල ගෙවන ඉලක්කම් ඉදිරියේදී අඩු වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැන් මේක බය නැතුව පටන්ගෙන කරගෙන යන මේ රෙෆරල් ඉලක්කම් වල වෙනසක් එන්නේ නැහැ. රයිට් එහෙනම් මෙතන තියෙන non VIP rewards මොනවද කියන එක මම කියන්නම්. ඒ තමයි ඔයාලට පුළුවන් ඕන තරම් කට්ටිය introduce කරන්න. රයිට් ඒ තමයි සරලවම ගත්තොත් මෙන්න ඉන්නවා. ඔයා ඉන්නවා. ඔයා ඩොලර් 1000ක පැකේජ් එකක් බයි කරලා තියෙන කියලා හිතන්නකෝ. ඔයාට පුළුවන් ඩිරෙක්ට් ඕන තරම් රෙෆරල් කරන්න. මොකද Binance එකෙත් එහෙමයි. Binance එකෙත් ඔයාට පුළුවන් ඕන තරම් රෙෆරල් කරන්න. මේගොල්ලන්ගේ මේ ප්ලෑන් එකට එන්න කලින් AI රෙෆරල් එකට කලින් මම කියන්නම්. Binance එකේ ඔයා රෙෆරල් කරන කෙනෙක් ට්‍රේඩ් කරොත් එයා ලොස්ට් වෙන මුදලින් 103ක් ඔයාට පර්සන්ටේජ් හම්බ වෙනවා. මෙතන වාසිය තමයි මෙතන වාගේ යාළුවා ෆියුචර් ට්‍රේඩ් කරනවා නම් එයා AI කස්ටඩි එකට දාන්න නැතුව ෆියුචර් ට්‍රේඩ් කරනවා නම් එයා ලොස්ට් වෙන මුදලින් 110ක මුදලක් ඔයාට හම්බ වෙනවා. එයාට ලොස්ට් වුණොත් එයා ට්‍රේඩ් කරලා. නමුත් එයා ට්‍රේඩ් කරන්නේ නැති කෙනෙක් නම් එයා මේ AI බොට් එකේ නම් ට්‍රේඩ් කරන. එයා බොට් එකට දාලා තියෙනවා නම් එයාගේ ලොස්ට් එකෙන් එයාගේ ප්‍රොෆිට් එකෙන් තමයි ඔයාට මෙතන පර්සන්ටේජ් එකක් හම්බ වෙන්නේ. ඔන්න බලන්න. ඔයා ඉන්නවා. ඔයා ඩොලර් 1000ක පැකේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාගේ A B C D E කියලා යාළුවෝ 5 දෙනෙක් ඔන්න ඔයාගේ රෙෆරල් කෝඩ් හරහා බිස්නස් මේ එයාලත් ට්‍රේඩ් පටන් ගන්න තියෙනවා. ඔන්න එයාලත් AI බොට් එකට දාලා තියෙනවා. දින 30 දින 90 දින 180 දින 360 ඔන්න පැකේජස් දාද්දි මම මෙතන සලකලා තියෙන්නේ B3500 C10000යි D500යි E5000යි ඔන්න දාලා තියෙනවා දින 360ට. මේගොල්ලෝ පැකේජ් බයි කරා කියලා ඔයාටවත් ඔයාගේ උඩ ඉන්න කාටවත් ඩිරෙක්ට් සේල් එකක්වත් බයිනරි යුනිලෙවල් කියලා එහෙම කිසිම කමිෂන් එකක් එන්නේ නැහැ. මොකද ඒ දාන සල්ලි වලින් කාටවත් කමිෂන් ගෙවන්නේ නැහැ. දාන සල්ලි ටික එයාගේ ට්‍රේඩ් එකටයි යන්නේ. පැහැදිලිද? කැපිටල් එකෙන් කිසිම සතයක්වත් ගෙවෙන්නේ නැහැ කිසිම
කෙනෙකුට. ඔන්න ඔහම දැන් මේ ඔයාගේ යාළුවා දැම්මට පස්සේ ඔයත් දාලා තිනවා. ඔයාටත් ඩේලි ඉන්කම් එකක් එනවනේ. ඔන්න මේ අංක එකෙන් තියෙන්නේ රයිට්. මම එන ස්ක්‍රීන් එක ගන්නම් ලැප් එකට. හරි මම ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරලා ලැප්ටොප් එකෙන් මම හිතන්නේ ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා ඇති. මම ඔහොම කතා කරන් යන්න. රයිට් ඔන්න ඔයා ඉන්නවා. ඔයා ඩොලර් 1000ක් දාලා තින්නේ. ඔයා ABCD E කියලා යාළුවෝ පස් දෙනා ඉන්නවා. A 1000ක් දාලා තිනවා. B 3500යි C 10000යි D 500යි E 5000යි. ඉතින් ටෝටල් එක ගත්ත ඩොලර් 20000ක සේල් එකක් ඔන්න ඔයාගේ යාළුවෝ පස් දෙනා හරහා මේ වෙද්දි ඔයා කරලා තියෙනවා. රයිට් ඔන්න දැන් බලන්න අංක එකට තියෙන්නේ කස්ටඩි earning එක ඔයාගේ. ඔයාට හම්බ වෙන ඩොලර් 1000ක් දැම්මනම් දවසට මං කියව 0.5 කියන දවසට ඩොලර් 5යි දින 30ට 1000ක් දාපු කෙනෙක්ට 5 ඒවා 30ක් කියන්නේ 150ක් ඔන්න ඩොලර් 150ක් ඔයාට හම්බ වෙනවා හැම මාසෙකම ඩොලර් 1000ක් දැම්ම කියන්නේ. රයිට් දෙවෙනි එක තමයි ඔයා ඩිරෙක්ට් රෙෆරල් කරපු අයගෙන් එන ඉන්කම් එක. ඒකට කියනවා non VIP reward එක. ඔයාට හම්බ වෙනවා 20000ක් තියෙනවා ටෝටල් වොලියුම් එක. ඒගෙන් ඒගේ 1000යි බීගේ 3500 මේ විදිහට දැන් ඒ හැම කෙනාගේම ප්‍රොෆිට් එකෙන් 100ට 10ක් එනවා ඔයාට. උදාහරණයක් ඒගෙන් එනවා ඒට ඒගේ මාස ඉන්කම් එක 150යිනේ. එතකොට ඒගෙන් 15ක් එනවා ඔයාට. බීගේ 3500ක් ඩොලර් 3500ක් දැම්ම කියන ඒකෙන් 115ක් බීට එනවා. ඒකෙන් 110ක් ඔයාට එනවා. එතකොට C ඩොලර් 10000ක් ඩොලර් 10000ක් දැම්ම කියන ඩොලර් 1500ගේ මාස ඉන්කම් එක. ඒකෙන් ඔය 150ක් එනවා ඔයාට. D ගෙනුත් එහෙමයි E ගෙනුත් හැම කෙනාගෙම ප්‍රොෆිට් එකෙන් 110 ගානේ ඔයාට අවිල. ඒ කියන්නේ ටෝටල් එකෙන් 110ක් 15ක් කස්ටමර්ස්ලාට එනවා. ඒකෙන් 110ක් ඔයාට එනවා කියන්නේ ඩොලර් 300යි ඔයාගේ රෙෆරල් ඉන්කම් එක. ඒක හැම මාසෙම ඔයාට එනවා. ඔන්න ඕකයි වැදගත් වෙන්නේ. මේ 300 මේ මාසෙත් එනවා. මෙතනින් එහා සේල්ස් එකක්වත් ගියත් නැතත් ඔයාට ඔය ඩොලර් 300 ස්ථාවරයි. මෙයාලා අවුරුද්දකට නම් දැම්මේ දින 360ම යනකම් ඔයාට එනවා. ඊට පස්සේ අවුරුද්දක් ගිහලා එයාලා තව අවුරුද්දකට දීර්ඝ කරගෙන ඒ අවුරුද්දෙත් එනවා. මේක ජීවිත කාලේ මේ විදියට ඉස්සරහට ලබා ගන්න පුළුවන් ආදායමක්. ඊළඟට තමයි ඔන්න බලන්න ඔයාගේ මුළු එකතුව ඔයාගේ 150යි අර 300 ඩොලර් 450යි වගේ මාස ඉන්කම්. හරිද? ඒ කියන්නේ ලක්ෂයකමාර විතර ඉන්කම් එකක් මාසෙට ඔයා ගන්නවා දැන් මේ වෙද්දි. 1.30ක් 1.40ක විතර ඉන්කම් එකක් මේ වෙද්දි ඔයා ඔන්න ගන්නවා. රයිට්. ඊළඟට තියෙනවා මේකේ VIP rewards ටික. ඒ තමා මෙන්න බලන්න V1 V2 V3 මේ තමා ඔයාගේ දැන් මේ විදිහට ටීම් එක පහළට හැදිලා යද්දි එහෙම ලයින් එක පළවෙනි ලයින් එකෙන් ඔයාට 100 ඔයාගේ ඩිරෙක්ට් ලයින් එකෙන් 100ට 10ක් එනවා යාළුවගේ ප්‍රොෆිට් එකෙන්. දෙවෙනි ලයින් එකෙන් 100ට 5ක් එනවා ඔයාට. ඔච්චරයි මේකේ ප්‍රොෆිට් එක හම්බෙන්නේ ඔයාට ලෙවල්ස් දෙකයි. පළවෙනි ඔයාගේ ඩිරෙක්ට් ලයින් එකෙන් 100ට එයාලගේ ප්‍රොෆිට් එකෙන් 100ට 10ක් එනවා ඔයාට. එයාලගේ ඩිරෙක්ට් කියන්නේ දෙවෙනි ලයින් එකෙන් 100ට 5ක් එනවා ප්‍රොෆිට් එක. එතනින් එහා ඔයාට ලයින් පල්ලෙහාට බැස්සා කියලා ප්‍රොෆිට් එකක් එන්නේ නැහැ. හැබැයි මේ විදිහට පහළට ටීම් එක හැදි යද්දි ඔයාගේ මේ ඔයාගේ ටීම් එකේ ටෝටල් වොලියුම් එක ඩොලර් 50000 වුණු ගමන් ඒක ලයින් පහළට බහගෙන ගිහිල්ලා මුළු ටීම් වොලියුම් එක ඩොලර් 50000ක් වුණු ගමන් ඔයා කෙලිම පර්මනන්ට් කැටගරි නැත්නම් VIP කැටගරි එකට ඇඩ් වෙනවා. මේක මෙතනදී කාරණා මතක තියාගන්න මුළු ටෝටල් සේල් එක ටීම් එකේ ඩොලර් 50000ක් වෙන්න ඕනේ. අංක 1. අංක 2 තමයි ඔයාගේ නමින් ඩිරෙක්ට් රෙෆරල් පහක් එන. ඒක ඩොලර් 100ද 105ද 10ද ඩොලර් 1000 5000 ඉලක්කම වැදගත් නෑ. ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් ඔයාට ඩිරෙක්ට් ලයින් පහක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් 5 දෙනෙක් account හදලා ට්‍රේඩ් දාලා තියෙන්න ඕනේ. එච්චරයි රික්වයර්මන්ට් එක. ඒක ඩොලර් 100න් හරි කමන්නේ ඔයාගේ අතින් හරි කමන්නේ මේ ඩොලර් 50000ට පස්සේ ඔයාගේ අතින් හරි කමන්නේ සල්ලි දීලා මේ යාළුවෝ පස් දෙනෙක් account පහක් හදුවත් කමන්නේ නැත්නම් ගෙදර පස් දෙනෙක්ට account පහක් හදන්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. right?
ඉතින් මතක තියාගන්න ඔයාගේ account එකට ඩොලර් 100ක් දාලා තියෙනවනේ අඩුම. ඔයාගේ line 5ක් active වෙන්න ඕනේ. ඔයාගේ volume එක ඩොලර් 50000 වුණු ගමන් ඔයා V1 වෙනවා. අන්න VIP 1 වුණා කියන්නේ ඔයා permanent category ආවා. ඒකේ වැදගත්කම තමයි ඔයාගේ සමස්ත ටීම් එකේ සමස්ත profit එකෙන් 10% ඔයාට හම්බ වෙනවා. නිකන් V1 කෙනෙක්ගේ නිකන් average income එක මම පෙන්නනවා. දැන් මෙතන V1 කෙනෙක් කියන ඩොලර් 50000යිනේ. අපි හිතමු ඩොලර් 10000 sales පහකින් ගැහුවා කියලා. sales පහෙන් 50000 ගැහුවත් එකයි. sales 1000ක් ගිහිල්ලා 50000 ගැහුවත් එකයි. V1 ට අදාළ commissions ටික කොහොමද හම්බ වෙනවා. ඉතින් sales පහකින් 50000 ගැහුවොත් average එක මෙතන තියෙනවා ඔයාගේ income එක ඔයා ඩොලර් 10000ක් දාලා තිනවා නම් ඔයාගේ income එක ඩොලර් 1500යි. ඊළඟට direct referral වලින් අර මම ඉස්සෙල්ලා කිව්ව income එක තියෙනවා. එයාලගේ income එකෙන් 10% වෙනවාට ඒගොල්ලන්ගේ income එකෙන් 10% ඩොලර් 750යි. ඊට අමතරව V1 rank එකට හම්බ වෙනවා total volume එකෙන් total profit එකෙන් 10%ක්. ඒ කියන්නේ total ඩොලර් 50000යි sale එක. ඒකෙන් මාසෙට ඔයාට මේ customers ලට බෙදෙනවා දවසට 0.5 ගානේ දවස් 30ක්. ඒකෙන් 10%ක් වාට එනවා කියන්නේ ඩොලර් 750ක් වගේ salary fix salary එක ඩොලර් 750යි. ඉතින් average එක මෙතන total එකතුව V1 වුණා කියන්නේ total එකතුව ඩොලර් 3000ක විතර කියන්නේ ලක්ෂ 9ක විතර income එකක් මෙතන ඇවිල්ලා. හැබැයි මෙතන direct sales පහක් ඩොලර් 10000න් තියෙන එක බලපානවා ඒකට. එහෙම නැතුව ඔයා පොඩි මුදලින් උනත් පටන් ගත්ත කෙනෙක් නම් කොහොමත් V1 ගැහුවා කියන්නේ average income එක ලක්ෂ 5න් උඩ මාසෙට තියෙනවාමයි. ඒකේ වැදගත්කම තමයි ඒ ඉන්කම් එක ලබන මාසෙට එක සේල් එකක්වත් ගියත් නැතත් ස්ථාවරයි. ඔන්න ඔය කාරණාව හොඳට මතක තියාගන්න. මෙන්න මේ එක්ස්චේන්ජ් එකේ ගමන වෙනස් වෙන්නේ අනිත් නෙට්වර්ක් කම්පැනි වලට වඩා මේකේ ගමන වෙනස් වෙන්නේ. නෙට්වර්ක් කම්පැනි එක නම් ඊළඟ මාසෙත් සේල්ස් යන්න මොනවද ඉන්කම් එක ගන්න. හැබැයි මෙතනදී මේ එක්ස්චේන්ජස් වල තියෙන වැදගත්කම තමයි මේවා නෙට්වර්ක් වලින් වෙනස් වෙන්නේ. ඔයා කරපු සේල් එකට ඔයාලට අවුරුද්දම ගෙවනවා. එයාලා ඊළඟ අවුරුද්දේ මේ පැකේජ් එක ඇක්ටිව් කරොත් ඊළඟ අවුරුද්දේත් වලගෙන එක සේල් එකක් ගියත් නැතත් වගේ මාස ඉන්කම් එක ලක්ෂ 5ක් විතර ස්ථාවරයි. V1 ඊළඟට තමයි මේ විදිහට ටීම් එක 50000 60 වැඩි වීගෙන යද්දී වගේ ටීම් එක එකතුව කවදා හරි දවසක ඩොලර් 1,50,000ක් වුණ ගමන් මුළු සමස්ත ටීම් එක එකතුව. පැහැදිලිද? ඩොලර් 1,50,000ක් වෙන්න ඕනේ අංක දෙක තමයි ඔයාගේ පැකේජ් එක ඩොලර් 200ක් වෙන්න ඕනේ. ඔයාගේ account එක ඩොලර් 200ට අප් කරගන්න මේ income එක. ඉතින් ඔයාලට ලක්ෂ 5ක් විතර මාසෙට එන කෙනෙකුට රුපියල් 8,000ක් දාගන්න බැරි කමක් නැහැ පැකේජ් එක. ඒ නිසා පැකේජ් එක වැඩි කරන්න ඩොලර් 200ට. ඔයාගේ පැකේජ් එක ඩොලර් 200ක් වෙන්න ඕනේ. direct referrals 6ක් තියෙනවා. නේද? ඉස්සෙල්ලා 5ක් තිබ්බනේ. තව එක referral එකක් ඔයාට වැඩි කරගන්නයි තියෙන්නේ. ඉතින් referrals 6යි. ඊට අමතරව වැදගත් කාරණාවක් තියෙනවා. ඔයාගේ ටීම් එකේ කොහේ හරි තැන් දෙක V1 ලා දෙන්නෙක් ඉන්න ඕනේ. ඔයාගේ දැන් line 6ක් තියෙනවනේ. line 6න් දැන් line දෙකක V1 ලා දෙන්නෙක් ඉන්න ඕනේ. ඔන්න ඔය කාරණාව සම්පූර්ණ V1 ලා දෙන්නෙක් අනිවාර්යෙන් ඉන්නවා ලක්ෂ එකමාරක් එනවා කියන්නේ V1 කියන්නේ 50000 දෙකනේ. ඉතින් V1 ලා දෙන්නෙක්ගේ 50000 දෙක ඩොලර් ලක්ෂයක් කොහොමද එතන ඇවිල්ලා තියෙන්නේ මේ 1,50,000 තුල. එතකොට වටිනාකම තමයි V2 නා කියන්නේ ඔයාට සමස්ත ප්‍රොෆිට් එකෙන් 120ක් එනවා ඔයාට. ඉතින් ඒක ලොකු ඉලක්කමක්. V2 කෙනෙක් වුණා කියන්නේ සාමාන්‍යයෙන් average income එක මෙතනදී බලන්න V1 ලා දෙන්නෙක් ඉන්න ඕනේ සහ total sale එක 6ක් තියෙන්න ඕනේ direct line 6ක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් V2 කෙනෙක් වුණොත් එයාගේ income එක ඩොලර් 4000ක් පයින්නවා මාස income එක. ඉතින් ලක්ෂ 12ක 13ක income එකක් ස්ථාවරයි වාට මාසෙට. V1 වුණා කියන්නේ V2 වුණා කියන්නේ right මේක ලොකු කතාවක් ලොකු ඉන්කම් එකක් මාසෙට ලක්ෂ 12ක් 13ක් ගන්නවා කියන්නේ ඩොලර් 4800ක් කියන්නේ සාමාන්‍ය ලක්ෂ 14ක විතර ඉන්කම් එකක්. ඉතින් ඒ වගේ ලොකු මුදලක් හම්බ කරනවා කියන්නේ මාසෙට ඒක වාගේ පඩිය ස්ථාවර ඉන්කම් එකක්. ඒක මේ මාසේ ආවා වගේ ඊළඟ මාසෙත් එනවා ඊළඟ මාසෙත් එනවා ලයිෆ් ටයිම් මෙන්න මේ ඉන්කම් එක වලට ගන්න පුළුවන් මේ එක්ස්චේන්ජ් එකත් එක්ක. right ඊළඟට තුන්වෙනි එක තමයි V3. V3 වෙන්දී වාගේ පැකේජ් එක ඩොලර් 4000ක් තියෙන 400ක් වෙනවනේ. direct referrals 7යි. තව එකක් වැඩියෙන් direct referral එකක් කරන්න. අර V1 ලා දෙන්නව V2 වෙන්න උදව් කරන්න දෙන්න. එච්චරයි වාට කරන්න තියෙන්නේ V1 ලා දෙන්නට V2 වෙන්න උදව් කරන්න. total volume එක ඩොලර් ලක්ෂ 5කට අරන් එන්න. ඒ වෙනුවෙන් ටීම් එකට support එක දෙන්න. ඔයාට සමස්ත profit එකෙන් 130ක් හම්බ වෙනවා. ඔයාගේ මුළු ටීම් එකේ ඉන්නේ 100ද 1000ද මුළු හැම කෙනාගේම profit එකෙන් 130ක් ඔයාට ගෙවනවා මේ
එක්ස්චේන්ජ් එකේ ඒක ලොකු දැවැන්ත මුදලක්. V3 කෙනෙක් වුණා කියන්නේ සාමාන්‍ය මාස ඉන්කම් එක ඩොලර් 9600 කියන්නේ රුපියල් 30000ට වැඩි ලක්ෂ 30ට වැඩි සෝරි 30000 නෙවෙයි ලක්ෂ 30ට වැඩි මාස ඉන්කම් එක. මේ මාසෙට ලක්ෂ 30ක් earn කරන කෙනෙක් ඔයා මේ වෙද්දි. ඊට පස්සේ V3 V4 තියෙනවා. V4 වෙද්දි ඩොලර් 30000 කියන්නේ කෝටියකට වැඩි වගේ ඉන්කම් එක. V5 වෙද්දි ඩොලර් 9000 කියන්නේ කෝටි 3කට වැඩි වගේ මාස ඉන්කම් එක. V6 වෙද්දි ඩොලර් ලක්ෂ 2.20ක් කියන්නේ සාමාන්‍ය මාසෙට කෝටි 7ක විතර ඉන්කම් එකක් ගන්න කෙනෙක් ඔයා. ඉතින් මේ විදිහට රෑන්ක් 6ම අප් කරගන්නවට අවස්ථාව තියෙනවා. මේ රෑන්ක් 6 අප් වෙන්න අවශ්‍ය කාරණාවත් මම ඔයාලට පැහැදිලි කරනවා. V4 වෙන්න නම් ඔයාගේ පැකේජ් එක ඩොලර් 800ක් වෙන්න ඕනේ. රෙෆරල් 8ක් කරලා තියෙන්න ඕනේ. V3 ලා දෙන්නෙක් ඉන්න ඕනේ. ඩොලර් ලක්ෂ 20ක සේල් වොලියුම් එකක් ටෝටල් එකකින් තියෙන්න ඕනේ. ඔයාට 140% එක. ඊළඟ V5 වෙන්න නම් ඔයාගේ පැකේජ් එක ඩොලර් 1600ක් වෙලා තියෙන්න ඕනේ. ඩිරෙක්ට් ලයින්ස් 9ක් තියෙන්න ඕනේ. V4 ලා දෙන්නෙක් ඉන්න ඕනේ. ලක්ෂ 60යි ටෝටල් වොලියුම් එක. 150යි සමස්ත ප්‍රොෆිට් එකෙන් V6 වුණොත් එහෙම අවසාන රෑන්ක් එක ඩොලර් 3200ක් වගේ පැකේජ් එක තියෙන්න ඕනේ. ඔයාට ඩිරෙක්ට් රෙෆරල්ස් 10ක් තියෙන්න ඕනේ. V2 ලා දෙන්නෙක් සෝරි V5 ලා දෙන්නෙක් ඔයාගේ ටීම් එකේ ඉන්න ඕනේ ඩොලර් මිලියන 15ක හැබැයි සේල් එක ගිහින් තියෙන්න ඕනේ. ඔයා V6 කෙනෙක් වෙන්න නම්. රයිට් මේ V6 එකෙන් පස්සේ එතනින් එහාට ආය රෑන්ක්ස් නැහැ V6 තමයි අවසාන රෑන්ක. මේ වෙද්දි ලෝකෙටම ගත්තොත් V4 කෙනෙක් තමයි ඉන්නේ. තාම මේ ප්‍රොජෙක්ට් එක මේ ලොන්ච් කරලා තාම මාස දෙකයි. මේ කස්ටඩි ප්ලෑන් එක මේ රෙෆරල් ප්ලෑන් එක මාස දෙකයි. ඉතින් මේක 2028 ඉවර වෙද්දී යාලා ඒක කස්ටම් බේස් ටාගට් එකත් අවුරුදු 3ක ප්‍රොජෙක්ට් එකක් මේ තියෙන අවුරුදු 3කින් යන ගමනක්. ඉතින් මේක සමහරට 2030 දක්වා විතර දීර්ඝ වෙන්න පුළුවන්. මොකද කෝටි කස්ටම් බේස් එකක් කියන්නේ ලේසි නෑ. ලෝකේ පුරාම ව්‍යාප්ත කරලා ලොකු කාලයක් යයි මේ වැඩේට. ඉතින් ඒ නිසා අපිට හොඳටම මාකට් එක ඕපන් වෙලා තියෙන්නේ, ඩෝ එක ඕපන් වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ ඒගොල්ලෝ කම්පැනි එක යාලා ටාගට් එකට යන අතරේ අපි පුළුවන් තරම් මේ එක්ස්චේන්ජ් එකෙන් අපේ රෙෆරල් ටික කරගෙන අපේ පැකේජ් එක වැඩි කරගෙන අපිත් මේකෙන් ලොකු ගාණක් දැනෙන ආදායමක් හම්බ කරගන්න තමයි අපි හැමෝටම තියෙන. ඉතින් 100%ක් මුදල ආරක්ෂිතයි. 100%ක් ඔය එක්ස්චේන්ජ් එක ඇතුලේ සල්ලි තියෙන්නේ. තර්ඩ් පාර්ටි කිසිම වෙබ්සයිට් එකකට තර්ඩ් පාර්ටි කෙනෙකුට දෙන්නේ නැහැ account එක. 100%ම ඔයාගේ අතේ තමයි සියල්ලම තියෙන්නේ. රයිට් මේ VC මේ අර කාරණා ටික රයිට්. එහෙනම් මෙතනින් එහාටමම පොඩි කාරණාවක් තියෙන එක කතා කරලා අද දවසේ වැඩසටහන අවසන් කරන්නම්. ඒ තමයි ඔයා රෙෆරල් කරන්න එච්චර කැමති නැති කෙනෙක් නම් පැහැදිලිද? ඔයාගේ රෙෆරල් රෑන්ක් එකෙන් ඔයාගේ ඉන්කම් එක වැඩි කරගන්න ඔයා කැමති නැත්නම් ඔයා රෙෆරල් කරන්න එපා. ඔයාට පුළුවන් තනියම ප්‍රැක්ටිස් කරන්න. මම ඔයාලට දෙන්නම් ප්ලෑන් එකක්. මේක මම හොයාගත්ත එකක්. නැතු මේ එක්ස්චේන්ජ් එකෙන් හදුන්න ප්ලෑන් එක නෙමෙයි. මම Excel එක හදපු ප්ලෑන් එකක්. මම මේක ඔයාලට දෙන්නම්. මේක ඔයාලට වැදගත් වෙයි. ටීම් එකක් හදන්න නැතුව වැඩි ගාණක් earn කරන්න කැමති කෙනෙක් නම් ඔයා. ඒ තමා මෙන්න මෙතන තියෙනවා ලක්ෂ 3 සහ ලක්ෂ 5. මේක මම රුපියල් වලින් මං හදපු පැකේජ් එකක්. ඔයා ලක්ෂ 3කින් ලක්ෂ 3කට අදාළ ඩොලර්ස් ටික ස්ටඩි මේ කස්ටඩි කරන්න දින 360කට. ඒකට අවුරුද්දකට වගේ පැකේජ් එක දැම්මොත් ලක්ෂ 3ක්. ඔයාට මාසෙට එනවා රුපියල් 45000ක්. ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂ 3යි. ඔයාගේ ට්‍රේඩින් වොලියුම් එක ලක්ෂ 3යි. මන්ත්ලි ඉන්කම් එක 45000යි. එතකොට මතක තියාගන්න මෙතන 7 වෙනි මාසේ ඉඳන් තමයි මේ මම මාසේ කැල් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි 40 මාසෙට 115ක් වෙනවා කියන්නේ මාස 6යි දවස් ගානෙන් ඔයාගේ කැපිටල් එක කවර්. එතකොට පළවෙනි මාස 6 ඒවා කැපිටල් එක කවර් කරගන්න. එතකොට ඔයා දාපු මුදල අරන් ඉවරයි මාස 6න්. එතකොට මේ ජනවාරි පෙබරවාරි මාර්ච් ඒප්‍රිල් මේ ජූනි ජූලි වෙද්දි ඔයා දාපු ගණන් අරන් ඉවරයි. පැහැදිලිද? ජූනි වෙද්දි. එතකොට ඔයා එතනින් පස්සේ කැපිටල් එක කවරේ රිස්ක් එක 0නේ. ඔයා අය සල්ලි එළියට ගන්න එපා. හදිස්සියක් උනත් ගන්නවා. එතනින් පස්සේ එක දිගටම රීඉන්වෙස්ට්මන්ට් එක පටන් ගන්න. ඔන්න බලන්න 7 වෙනි මාසේ එන 45000 පැකේජ් එක අප්ලෝඩ් කරොත් තව පැකේජ් එකක් 45000ත් ඇඩ් කරගෙන 3.45ක් කියලා ආයි කැපිටල් එක. එතකොට මේ ඉන්ට්‍රස්ට් එක නැත්තම් ප්‍රොෆිට් එකත් 51000ට නැගලා. ඒ 51000ට ඔයා නැවත ඉන්වෙස්ට් කරන්න 3.96 කැපිටල් එක 59000යි වගේ මාස ඉන්කම්. ඒකත් නැවත දාන්න 4.5යි කැපිටල් එක 68000 ඉන්කම්. මේ විදිහට 7 ඉඳලා ඊටු මාස 18ම ඔයා එක දිගට රීඉන්වෙස්ට් කරොත් ඔයාගේ කැපිටල් එක මාස 24ක් යද්දී අවුරුදු දෙකයි කියන්නේ මේ ජනවාරි 26 28 ජනවාරි වෙද්දී ඔයාගේ කැපිටල් එක
10 ගුණයකින් වැඩි වෙලා ලක්ෂ 3ෙන් පටන් ගත්ත ඔයාගේ බිස්නස් එක ඔයාගේ කැපිටල් එක 32,28,000කට වැඩි වෙලා. මේක කිසිම රෙෆරල් එකක් නැතුව එතකොට ඔයාගේ මාස ඉන්කම් එක 4,84,000යි. ඔයා ඩිපොසිට් කරපු ගානටත් වඩා ඔයා මාසෙට ඉන්කම් එකක් ගන්න එතනින් පස්සේ. මේ ලක්ෂ 3 අවුරුදු 2 ප්ලෑන් එක. ඔයා මේ ප්ලෑන් එකම ලක්ෂ 5කින් ස්ටාර්ට් කරොත් ලක්ෂ 5 පටන් ගත්තොත් ඔයාගේ මාස ඉන්කම් එක පළවෙනි මාස 6 සල්ලි ටික එකතු කරගත්තා. දාපු ලක්ෂ 5 කවර් කරගත්තා. ජූනි මාසෙන් පස්සේ එක දිගට මේ ප්ලෑන් එක ප්‍රැක්ටිස් කරන්න. ඒ තමයි ලක්ෂ 5න් පටන් ගත්තා වගේ ඉන්කම් එක 5,75,000ක් වෙලා තියෙයි 8 වෙනි මාසේ වෙද්දි. ඔයාගේ ඉන්ට්‍රස්ට් එක නැත්නම් ඔයාගේ ප්‍රොෆිට් එක 86,000යි. ඒ 86,000ත් ඔයා ඉන්වෙස්ට් කරාම 6,60,000ට කැපිටල් එක වැඩි වෙනවා. මාසෙට ලක්ෂයකට කිට්ටු ඉන්කම් එකක් එනවා. ඒ ලක්ෂය නැවත දැම්මම 7.60යි 1.14යි මාස ඉන්කම්. මේ විදිහට අවුරුදු දෙක කම්ප්ලීට් වෙද්දී ලක්ෂ 5න් පටන් ගත්ත ඔයාගේ කැපිටල් එක 53,80,000යි මාස ඉන්කම් එක ලක්ෂ 8යි. කිසිම රෙෆරල් එක නැතුව මාසෙට ලක්ෂ 8ක් වෙනවා මෙතනින් පස්සේ ලයිෆ් ටයිම් වගේ මාස ඉන්කම් එක ලක්ෂ 8යි. රයිට්. මේ ලක්ෂ 5 කෙනෙක් මේක ලක්ෂ 10න් පටන් ගත්තොත් ලක්ෂ 10න් පටන් ගත්ත කෙනෙක්ට මාසෙට එකහමාරක් එනවා. ඒ එකහමාර 7 වෙනි මාසෙන් පස්සේ රීඉන්වෙස්ට් කරන පළවෙනි මාස 6ත් ජූනි වෙනකොට ඒ ලක්ෂ 10 එක. ඒ කියන්නේ ලක්ෂයක් දැම්මත් ලක්ෂ 10ක් දැම්මත් කෝටියක් දැම්මත් ජූනි මාසේ වෙද්දී ආය කැපිටල් එක කවර්. පැහැදිලිද? පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි වෙද්දී කැපිටල් එක කවර්. පැහැදිලි? එතකොට ඔන්න 7 වෙනි මාසෙලා රීඉන්වෙස්ට්මන්ට් පටන් ගත්තා. අවුරුදු දෙක යද්දී ලක්ෂ 10න් පටන් ගන්න කෙනාගේ කැපිටල් එක 1,07,60,000යි. 10 ගුණයකින් කැපිටල් එක වැඩිලා කෝටියක් ඔයා හොයලා ඉවරයි. ආයි කැපිටල් එක කෝටියකට අරන් ඉවරයි මේ එක්ස්චේන්ජ් එකේ. එතනින් පස්සේ ආගේ මාස ඉන්කම් එක ලක්ෂ 16ක් වෙනවා. රයිට්. මේක කෙනෙක් රුපියල් ලක්ෂ 20කින් පටන් ගත්තොත් ඔයාගේ එක 0 එතනින් පස්සේ ඔයා මේකෙන් එන සල්ලිමයි යොදවන්නේ. අවුරුදු දෙක යද්දී 2,15,00,000ක කැපිටල් එකක් හදාගෙන ඉවරයි. ඔයාගේ මාස ඉන්කම් එක ලක්ෂ 32යි. මෙන්න මේ ප්ලෑන් එක ප්‍රැක්ටිස් කරන්න කිසිම දෙයකට බය නැතුව. මොකද පළවෙනි මාස 6 කීය දැම්මත් ඔයාගේ කැපිටල් එක කවර් වෙලා ඉවරයි. එතනින් පස්සේ ලක්ෂ 20න් එහා ලක්ෂ 30න් කෙනෙක් අද පටන් ගත්තොත් ලක්ෂ 30ට 4.5මාරක් වෙනවා මාසෙට. ඒ 4.5මාර ඉන්වෙස්ට් කරාම 34.5මාරයි කැපිටල් එක. මාසෙට 5,17යි. මේ විදිහට අවුරුදු දෙක යද්දී කැපිටල් එක 3.20ට ආව කියන්නේ මාස ඉන්කම් එක ලක්ෂ 44 ලක්ෂ 50 විතර මාස ඉන්කම් එකක් මෙතනින් පස්සේ ඒවාට. හරි. කෙනෙක් මේක ලක්ෂ 100කින් පටන් ගත්තොත් ඒක හිතා ගන්න බැරි දෙයක් වෙයි. ලක්ෂ 100කින් පටන් ගත්තොත් එයාට ලක්ෂ 15ක් වෙනවා මාසෙට. ඒක කැපිටල් එකට දැම්මම 17යි. ඊළඟට කැපිටල් එකට දානවා එකත් 19යි මාස ඉන්කම්. මේ විදිහට අවුරුදු දෙක යද්දී කෝටියෙන් පටන් ගත්ත බිස්නස් එක කෝටි 10කට රන්. කෝටි 10යි 76 ලක්ෂ 12000යි කැපිටල් එක. මාස ඉන්කම් එක ලක්ෂ 160යි. 161යි. ඉතින් මේක ලොකු මුදලක්, දැවැන්ත මුදලක්. ඒ වගේ මුළු ජීවිතේම වෙනස් වෙන ඔප්ෂන් එකක් තමයි මේ දීලා තියෙන. මේක මේ මම මේ Excel එකේ කැල් කරපු එකක්, මම හදපු එකක්. මේක මේ කම්පැනිෙන් දීපු එකක් නෙවෙයි. ඉතින් මම දෙයක් හම්බුනහම මම මේක මුලින්ම හෙව්වා යන හැමතැනම හොයලා පටන් ගන්න එක ටික අලුත්වට පටන් ගත්තා. දැන් එක දිගටම මාත් මේ රීඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් කරගෙන යනවා. ඉතින් මම මේ චුට්ටක් අස්සරින් ගලා හොයන ගමන් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එක හම්බ වුණේ. රයිට්. එහෙනම් අපේ වැඩසටහනේ අවසානයේටම වෙලා තියෙන්නේ. ඔයාලට මම මේ ප්ලෑන් එකේ මේ රීඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක මම ගෲප් වලට ෂෙයා කරන්නම්. ඔයාලට මේක වැදගත් වෙනවා නම් ඉතින් ඒ අතරතුරේ ඔයාලට මොනවාම හරි දෙයක් දැනගන්න දෙයක් තියෙනවා නම් කතා කරන්න. මම ඔයාලට පොඩි ටයිම් එකක් විනාඩියක් දෙකක් දෙන්නම්. කවුරු හරි ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මම එයාව අන්මියුට් කරන්නම්.